දැන් පින්වතුනි දැන් අපිට ප්‍රශ්න අහන වෙලාව එක්කම පළවෙනි ප්‍රශ්නය අහන්නකෝ. හරි උත්තමාංගය මට ඔබතුමීගෙන් අවසරයි. මගේ මේ පුද්ගලික ප්‍රශ්නයක් අද බණ දේශනාව මට හුඟා හිතට වැදුනා. මගේ ඉඩමක් තියෙනවා ඒක විකුණන්න දුන්නා කෑලි කඩලා දිවිසුමකට අස්සම් කරලා දුන්නේ. නමුත් ඒ කාල සීමාව ඉවර වුණා. මගේ අදාළ මුදල් ලැබුණේ නැහැ. ඊපස්සේ දෙපාර්ශ්වයෙන් එකතු වෙලා නැවත සැරයක් දිවිසුමකට බැඳුණා. ඒක ඒ කාලෙත් ඉවරයි දැන්. තින් සාමදානෙන් මේක විසඳ ගන්න බෑ. දැන් අඩුමකට යන්න තත්ත්වෙටමයිපත් වෙලා තියෙන්නේ. මට ඉතින් මේක හරි පීඩාවක්. මම හිතනවා මම ඉඩකඩම් වලට හුඟක් ලැබි කෙනෙක්ද කියලා. නෑ මගේ එහෙම එකක් නැහැ. අම්මලා තාත්තලා නිරවුල්ල දුන්න එකක් මටත් උනකම තිබුණේ දරුවන්ට නිරවුල්ල දෙන්න. ඒකමයි මම විකුණන්න හැදුවේ. ඒගොල්ලන් බලන්නේ නැහැ විකුණලා සල්ලි ටික දෙන්න. නමුත් දැන් ඉඩමක් නැහැ සල්ලිත් නැහැ. ඔව්. දැන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම සමහර වෙලාවට හිතනවා දැන් නඩු මගට යනවා කියන්නේ අපිට ඔය නඩු ජීවිතේට උසාවියකට ගිහිල්ලා නැහැ. මගේ එතන ඉච්ච වෙලා තියෙනවද? ඔතන අනේරපන් දැන් ඔතන දැන් තේරුම් අරගන්නට ඕන දෙයක් තමයි අටලෝ දහමනේ. අටලෝ දහම තමයි අර පිරියාපිට ධර්මතාවයේ දෙපැත්තෙන් එන්නේ. එකබර ලාභ එනකොට පිරිපැත්තේ. අලාභ අපිරිපැත්තේ. යස පිරිපැත්තේ. අයස කීර්තිය එතකොට ප්‍රශංසාව මේ පැත්තේ නින්දා මෙහි. එතකොට අනිත් එක දුක ලාභ අලාභ සැප දුකනේ අනිත් පැත්තෙන් සැප දුක. ඔන්න ඔය අටලෝ දහමේ ඔය චක්‍රය. ඕක තමයි ලෝ දහම කිව්වේ. ලෝ දහම කිව්වේ මේ අපි තුල තියෙන ලෝකයේ දහම. ඒතකොට දැන් ඔබතුමිය කල්පනා කරන්නට ඕන. දැන් ඉඩම Tamanට පරම්පරාවෙන් උරුම වෙච්ච දෙයක්. ඒ උරුම වෙන්නත් උරුමකමක් තිබුණා. හැබැයි ඒ උරුම වෙච්ච දේ ඔය වගේ මොනවා හරි ප්‍රශ්නයක් වෙලා දැන් අහිමි වීලා යනවා. කටි වංචා කරලා හරි මොනවා හරි කරලා හරි ඒ ටික වතා ගානක්ම උත්සාහ කරලා නැවත නැති විවි යනවා. ඒකට හේතුවක් තියෙනවනේ. ඒකට හේතුවක් තමයි අපිත් සසරේ කාටම හරි ඔයනම වංචාවක් කළා. මම මේ සමාව ගන්නකොට ඔව් ඒක හිතලා සමාව අරගන්න අනිවාර්යෙන් කරන්නට ඕනේ. ඒකේ කර්ම විපාකයක් ගෙවන්න හේතු හැදිලා තියෙනවා නම් අපි නඩු කිව්වත් නඩුවත් පරදින. මොනවා කරත් ඒක අපට උරුම වෙන්නේ නැහැ. මොකද අපිත් කාටම හරි ඒ වගේ වංචාවක් කළා නම් කර්ම විපාක හරි බලවත්. අපිට මොනවා තිබ්බත් එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අර ඒක කාට හරි වංචාවක් කරපු එක රිටර්න් එකක් තමයි කියලා. හැබැයි උත්සාහ නොකර ඉන්න එපා. උත්සාහ කරන්න. උත්සාහ කරන අතරේ රත්විල්ල පිච්චිල්ල මත්විල්ල ජනිත වෙනවනේ. අන්ධ භූතං වෙනවනේ. වේදයිතං දුක්ඛං වෙනවනේ. වේදයිතං දුකං ආපු වෙලාවට කොහොමද ඇයි මේ වේදනාව ඉපදෙන්නේ? ඇයි මට දුක හිතෙන්නේ කියලා මුල හොයාගෙන යන්න. ඒතර ඔබට තේරෙවි මේක දරුවන්ට දෙන්න ආසාවක් තිබ්බා හරි ඉඩම් වටිනවා ඒ මෙච්චර සල්ලි ගාණක් මේක තිබ්බනම් ලක්ෂ මෙච්චර ගාණක් එක්ක ළමයෙකුට දෙන්න තිබ්බ මට වැඩක් කරගන්න තිබුණා අපරාධේ මේ සල්ලි කියලා එනවා හොස් ගන්න. ඒක කල්පනා කරන්න. අපි මේ අනවරාග්‍ර සංසාරේ කොයි තරම්නම් මේ මහ පොළොවේම ඉපදිලා ඔබ තුමියටම තව කොච්චර ඉඩම් මේ මහ පොළොවේ තියෙන්නේ නැද්ද? එතකොට අපි සල්ලි හොයලා ඒ කාලේ බැංකුව නැහැනේ. මොනවා හරි ඔය කරඬු වල හරි මොනවා හරි දාලා පොළොයට වල්ලපු සල්ලි තව ඔය ක්‍රාංකාසි කොච්චර කොයි තැන්වල ඇද්ද? ඔය නිදන් කියන්නේ. තමන්ම වල්ලපුවා තමයි. ඒක උඩම ඇවිදිනව දන්නේ මේ මම්ම වල්ලපු සල්ලි පොදියක් පොළොයට තියෙනවා කියලා. එතකොට ඒ වගේ අපි ඒ කාලවල කොයිතරම් ඉඩම් දෙන්නේ නැද්ද? කොච්චර ගෙවල් හදන්නේ නැද්ද? ගෙවල් පිරිසුදු කරගෙන මේක මගේ ගේ තිබ්බ දැන් ගේ වෙන දිහදී ඒ ඉඩම් කඩම් එකක්වත් දන්නේ. දැන් එහෙමනේ. හොඳ ඔච්චර දුරට යන්න ඕනේ නැහැ. ඊයේ පෙරේද මියගිය කෙනෙක් ගැන හිතන්න. තමන්ගේ ඥාතියෙක් හරි ළඟ කොයිතරම් ඉඩම් කඩම් වස්තු සම්පත් දේපල තිබ්බා. අරගෙන ගියාද එකක්වත්. ඉතින් ඒ ගෙනිච්ච ගති ටික විතරනේ. දැන් ආයතනක ඉපදුනහම ආයතන ඉන්න ගේ මගේ මේ මගේ ඉඩම මං සල්ලි වලට ගත්ත වාහනේ මං සල්ලි වලට ගත්ත ඉඩම කියලා ආයි හදන. අර පරණේව එකක්වත් නැහැ. එහෙනම් ඒවටත් උරුමයිනේ. ඒවත් මගේනේ. මම කලින් හිටපු තැන ඒවනේ. ඉතින් ඒ වගේ බලාගෙන ගියාම ඔන්න ඔය චක්‍ර තීරුම් අරගත්තොත් ඔතනක් තියෙන්නේ මම්ම මාරයි නියමයි ෂෝක් කියලා දාගත්ත පුස්සක් කියලා පේන.
අට්ටි යති හරායති jigucchati පවතේද්දී ඔය වේදයිතන් ස්වභාවය ගැලවිලා යනවා. එතකොට අර දුක වේදනාව විතරක් ඉතිරි වෙනවා. පිච්චීම රත් වීම තැවීම දැවීම අයින් වෙලා ටික ටික පටිය ගැලවිලා ගිහි දුක වේදනාව ඉතුරු වෙනවා. ඒ වේදනාවේ තියෙන නිරාමිස බව. දැන් අර නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති වෙද්දි තියෙන නිරාමිස බව. දුකයි තමන්ට තීච්ච දෙයක් නැති වුණා. රැවැට්ටුවා අගිවිසුම් ගැහුවා දෙපාරෙම මේ වුණා රැවැට්ටුවා දුකයි. ඒත් ඔබට එතන තියෙන ධර්මතාවය පේනවා. මේක මට උරුම නැහැ. මාත් කාට හරි කරපු එක පරිසම් දීම විපාකයක්. ඒක පේනවා. ඒත් එකම ඇයි මට ඒත් පිච්චෙන්නේ? මම මේව මාරයි නියමයි ෂෝක් කියලා හදාගෙන මේ ඇතුළේ. මට පෙර ඉඳන්ම ආපු එකක් මේක. පෙර ಜಾති වලත් ඔහොම කරගෙන තියෙනවා. දැන් සමහර අය නීඩම් කඩම් කොච්චර තිබ්බත් ඔප්පු මිටියක් තිබ්බත් එකක්වත් පෙරලලවත් බලන්න ඉන්නම කොහෙද ඉන්නේ කියලා. ගංගේ වගක් නැහැ, ගානක්වත් නැහැ. එහෙම අයත් ඉන්නවා. ඉතින් එහෙම අයට එහෙම ගති එහෙම ඒව නැහැ. ඉතින් ඔතන අපේ ගති ස්වභාවයක් අනික ඉතින් විශේෂයෙන්ම ඔතන පාඩුවක් වුණා නම් ඒක කාට හරි කරපු එකක්. ඒකේ විපාක ගෙවිලා ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි. සමාව අරගෙන කරගෙන යන්න. හැබැයි සමාව 10000 වාරයක් ගත්තත් දැන් මං අදත් ගත්තා හෙටත් ගත්තා මාසෙම්ම ගත්තා ඊළඟ මාසේ වැඩේ සෙට් වෙයි කියලා හිතන්න එපා. හොඳ එහෙම වෙන්නෙත් නැහැ. සමාව අරගත්ත කියලා කැපෙන්නෙත් නැහැ. සමාව අරගන්න එක කරන්න ඕනි නැවත ඔය වගේ එකක් අර සමානතර විදිහට ආයෙ එන්න පුළුවන්. ඕකේ විපාක දිගින් දිගටම යනවා. මේ සැරේ නෙමෙයි දැන් මැරිලා ආයෙ ඉපදුනොත් ආයෙ ඔය වගේ එකක් වෙනවා. අන්න ඒ චේන් එකයි කඩා ගන්න. ඕක ගොඩ දාගන්න නෙමෙයි සමාව ගන්න අපි. පැහැදිලිනේ? ඊළඟ චේන් එකට යන එකකින් ගැලවෙන්නයි සමාව ගන්න. මේක ගොඩ දාගන්න සමාව අරන් වැඩක් නැහැ. මේකට වෙන එකක් වෙන්නේ. පැහැදිලි නේද? එහෙමයි කරන්න තියෙන්නේ. හරි සුවපත් වේවා. සලයි ගන්නවලින් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හැම කලිතෙන් කනකොට හරි අනිත්‍ය පාවිච්චි කරනකොට ඉතේම හිතට එනවා මේ මම පින් අනුමෝදන් කරන්න ඕනේ කියන එක. ඒ වෙලාවට එහෙම පින් අනුමෝදන් කරන එක සුදුසුදාද තමයි එහෙම නැත්නම් දවසේ අන්තිමේට කොහොමද පින් අනුමෝදන් කරනවා? ඔව් දැන් ඕක පුරුද්දක්නේ ඔය දැන් කියන්නේ දැන් ඔය දුව බලන්නකෝ ඔයා පොඩි මීට අවුරුදු 2කට කලින් මේ බණ අහන්න කලින් ඔහොම පුරුද්දක් තිබුණේ නැහැ. චූටි කාලේ නම් මොහොම පින් අනුමෝදනුත් කරනවද? කාට හරි කෑමක් දුන්නොත් පින් අනුමෝදන් කරනවද? පොඩි කාලේ ඉඳන්මම තේරෙන කාලේ ඉඳන්මම නැහැ. පස්සේ තමයි. ඔව් ඒක තමයි. දැන් ඕකත් මේ දේශනාවකදී අපට ඇහිලා අපි ඒක පුරුදු කරන්න අරගත්තට පස්සේනේ ඕක පුරුද්දක් වෙලාදී. අන්න එහෙමනේ දැන් අපි දත්මදි රැට නිදා ගන්න කලින් දත්මදින එක අපිට කවුරු හරි පුරුදු කරානේ. පුරුදු කරේ නැති අය තාම ඔය නිදා ගන්න දත්මදින්නේ නැහැ. පුරුද්දක් නැත්නම් ඔය නිදා ගන්න. පුරුදු වෙච්ච අය විතරයි දත් මැද්දේ නෑනේ කියලා බාගෙ නිදාගෙන හරි නැකිල්ල ඇවිල්ලා ආයෙත් දත්මදින. ඒ පුරුද්දනේ. ඒ දැන් ඕක ඔතන හුරු පුරුද්දක් වෙලා. ඒ හුරු පුරුද්ද නිසා අර කෑම ගත්ත ගම මාසයක් දෙකක් වගේ කිව්වට පස්සේ ඒක කරන්න ගිහිල්ලා දැන් ඒක නිකම්ම කෙරෙනවා. ප්‍රශ්නයක් නෑ ඉතින් හොඳ දෙයක්නේ. දැන් නිදා ගන්න කලින් දත් මදින එක හොඳයිනේ ඉතින්. කරන අය කරනවා නොකරන අය නොකරනවා. ප්‍රශ්නයක්. ඒ වගේ ඔතනත් ඉතින් පුරුද්දක්. ඕක හොඳයි. කරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ. වෙලා තියෙන දැන් ඔතන බලන්න. එක දවසක් කන්න ගිහිල්ලා පින් දෙන්න අමතක වෙලා ඉක්මනට කාගෙන ගියා කියන්නකො බස් එක අල්ලන්න හරි මොකට හරි. එතකොට කෑවා පින් දෙන්න අමතක වුණානේ මාර වැඩේ දැන් කියලා එනවනම් පසුතැවිල්ලා ඒ කියන්නේ අර පින් දෙනවා කියන එක අනිවාර්යෙන් විය යුතුයි කියලා ඒකට පටියක් හදාගෙන තිබිලා තියෙනවා. හරිද? ඒ පටි ස්වභාවවල ගැලපෙලා ඉතින් හුරු පුරුද්දක් විතර කියාට කමක් නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ ඔය වගේ ඒවා අර අපි රුටීන් කියන්නේ අර දිනචරියාවක් වගේ දාගත්තාම ඒවා මනසට හරි කරදර. දැන් නිදහස් වෙන තැන් තරමටනේ ලිහි. දැන් අපි වෙලාවට 8ට යන්න ඕනේ, 4ට එන්න ඕනේ, 2ට මේ බෙහෙත් දැන් ඒවා ඔළුවට වැඩනේ. වැඩ දාගන්න ඕනේ නැහැ. නිවන් දකින්න වැඩ දාගන්න ඕනේ නැහැ. ඒ නිසා ඉතින් මතක් වුණොත් පින් දෙන්න නැතිනම් දවසේ අර කොහොමත් අර අපි දැන් අර යුතුයකමක් විදිහට ওই දහමේ අනායට නින්දට යන්න කලින් කොයි වෙලාවක හරි අර පින් අනුමෝදනා කරන එක සිද්ධ වෙන වෙලාවක් තියෙනවා. ඒකත් දැන් ආපහු 10ට හැමදාම රැ නිදාගන්න එහෙම කියලා ඕනෙත් නැහැ. හැබැයි ඉතින් මම මෙහෙම කිව්වට මේ දහමට දැන් අදම අලුතෙන් ආපු අය මේ මං කියන එක කරන්න යන්න එපා. එක ප්‍රශ්නයකට උත්තර 10ක් විතර තියෙනවා දෙන්න.
දැන් සමහරු කියනවා මං එදා මේ ප්‍රශ්නේ අහුවම එක උත්තරයක් දුන්නේ ඒකම එදා අහුවම තව උත්තරයක් දුන්නේ මාර වැඩි මේගොල්ලන්ගේ එක එක දවසට එක එක උත්තර කියන. එහෙම කියන්න පුළුවන්. ඒතකොට එහෙම තමයි. මොකද ඒ කෙනා ඉන්න ස්වභාවයට අනුවයි උත්තරේ දෙන්නේ. එතකොට දැන් අද අලුතෙන්ම බණ අහන්න ආපු කෙනෙකුට මම කියන්නේ ඔය වත්ත කරන්න හොඳේ. මොකද සීලබ්බත පරාමාසය කැඩෙන වෙලාවක් එයි. ඒක කැඩෙන්න කලින් මේ තියෙන කම්මාවරණ ටිකෙන් නිදහස් වෙන්න අර සමාව ගන්න එක කරගන්න ඕනේ. නැත්නම් ඒ බාධක නිසා එයාව දහමට යොමු කරගන්නම බැරි වෙනවා. නිසා වතේ එන්න, වත කරන් ඇවිල්ලා කොයි වෙලේක හරි ඔය වත ගැලවෙවි. වත කියලා කිව්වේ මේ කරන් ආපු අර පුරුදු වෙවි ආපු ටික කොයි වෙලේ හරි ඒක නිදහස් වෙලා අර භාවිතාවෙන් තැනකට එතකන් ඒක හැම යන්න ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔව් දවසේ කොයි වෙලේක හරි ඔයාට හිතන වෙලාවක හරි ඕන වෙලාවක පින් දෙන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම පස්සේකදී හරියනවා. හොඳයි. අවසරයි අහෝ මම මේ ප්‍රශ්නය මම පොඩ්ඩක් දෙවිදේ යනවා මේ ප්‍රශ්නය දේශනා කීපයකට කිසිම දැස්ස කළා. එතෙන්දී මගේ ප්‍රශ්නයක් වුණේ ඔබතුමීට අපි කිසිම දැස්සකට යනකොට අපි කෙසේ සූදානම්යි ඔබතුමිය ඒකට දීපු උත්තරේ උනේ ගින්නක් අරන් එන්න කිව්වා. අපි අරගෙන ආපුවම ඇති විශේෂ සූදානමක් අවශ්‍ය නැහැ කියලා. මගේ ප්‍රශ්නය දැන් ඒතර බුද්ධ ශක්තිය තියෙන තැනක්. එතකොට ඔබතුමීගේ දේශනාව කරපු තැන ඊට පස්සේ පරිසරය එතකොට පෙනෙන නොපෙනෙන ලෝකය ඔක්කොම එකතු වෙන තැන. දැන් මගේ ප්‍රශ්නය ඇත්තටම අපි දැන් මේ බුද්ධ ශක්තියට අනුගත ඒ කියන්නේ හිතපු සෑම ඒගොල්ලෝ මේ බුද්ධ ශක්තියට අනුගත වුණාද කියන එක කොහොමද දැනගන්නේ කියලා. ඔව්. ඒක එතන දැන් අපි හිතමු 5000ක් සෙනග හිටියා කියලා මහත්තයා. ඔය 5000 බුද්ධ ශක්තියට අනුගත වුණා කියලා කියන්න බෑ. ඒකෙත් යම් ප්‍රතිශතයක් තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් එතනට ගිහිල්ලා ඒ 5000ම ඉන්න වෙලාවේ හොඳටම දැන් මම මේ දේශනාව අහන්නට ආවේ දේශනාව තේරුම් ගන්න අර පරිශනාත්මක මනසකින් කියන වචනයක්ම Tamanට ගලපා චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්නටම හිත පිහිටුවාගෙන දහම ආපු කෙනෙක් බුද්ධ ශක්තියට අනුගත වෙන අදිඨාන කරගෙන ආපු කෙනෙකුට ඒ දේ වුණා කියලා දැනෙනවා. ඒක දේශනාවේ වෙලාවේදී හෝ පසුව හරි ලොකු වෙනසක් දැනෙනවා. මම මෙච්චර කල් දැනන් හිටපු දෙයක් නෙවෙයි මගේ ඇස් දෙක ඇරුණා. මට මේ දහම පැහැදිලි වුණා. මේ තමයි චතුරාර්ය සත්‍ය කියන එක මට පසක් වුණා කියන වෙනසක් දැනෙනවා. ඒත් එක්කම මෙතුවක් කල් බණ අහා හිටියා. පොඩි අර පටලැවිලි තැන් තිබ්බා. අද තමයි එතන ඔන්න පැහැදිලි වෙලා නිකන් වැහිලා තීච්ච වැස්මක් ඇරුණා වගේ දෙයක් වුණා කියලා දැනෙච්ච අය ඉන්නවා. අන්නේ දැනුණු කට්ටිය අනුගත වෙනවා. අනුගත වුණා ඒ අය. හැබැයි 5000ක් හිටියට 5000ම කවදාවත් අනුගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි ස්වභාවය සාමාන්‍ය ස්වභාවිකව වෙන දේ. කවදාවත් දැන් දේශනාවකට ඔක්කොම හිටියා කියලා ඔක්කොම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඒ අයත් එදා නොවුනට ඒ අයත් එක්ක මාර්ගයට හරි අවතීර්ණ වෙනවනේ. මාර්ගයට අවතීර්ණ වෙලා ආයි ටික දවසක් ආයි බණ අහලා ආයි බුද්ධ ශක්තියට අනුගත වෙන දවසක් එයාටත් එන්න පුළුවන්. කොයි වෙලේක හරි. මොකද එක එක්කෙනාගේ ඉපදෙන්න මැරෙන්න වෙලාවල් තියෙනවා වගේ ඕවටත් වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම එක වෙලාවෙ ඉපදෙන්නෙත් නැහැ, එක වෙලාවෙ මැරෙන්නෙත් නැහැ. ඒවටත් වෙලාවල් තියෙනවනේ. ඒ වගේ මේ දහම දකින්න මගපළවලට යන්න සුදුසු වෙලාවල් කාලවල් තියෙනවා. ඒ අපේ නියම ධර්මතාවය අනුව. ඒ වෙලාවල් වලට අපි ඒ හැමෝගෙම ඕරත් එක්ක ඒ හැමෝගෙම ශක්තියින් එක්ක බලගත් වෙලා ඒ ස්ථානයේ තියෙන බලවත්කමයි දේශනාව කරන්න ලැබිච්ච එක ගැනයි කරපු දේශනාවේ තියෙන ඒ ගැඹුරත් එක්කයි ලොකු සම්භාවිතාවක් තියෙනවා වැඩි පිරිසක් බුද්ධ ශක්තියට අනුගත වෙලා ධහම දකින්න. ඒ නිසා අර එහෙම තැනක දේශනාවක් අහන එක වැදගත් වෙයි. එහෙමයි වෙයි. ඵලයකටපත් වෙන්න සමන බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ ඒක
තියෙනවද? ඒ කියන්නේ ප්‍රමාණයක් තියෙනවද? ඒකේ මහත්ය මෙහෙමයි. දැන් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන තැනදී බුද්ධ ශක්තියට අනුගත වීම අනිවාර්යයෙන්ම ඕනා. ඒක දැන් හිතන්නකෝ අපි එහෙම ස්ථානයකට ඔන්න දේශනාවක් ඇහුවා. දැන් ටිකක් තේරුණා. බුද්ධ ශක්තියට අනුගත වෙන්න කියලා ගියා. ගිහිල්ලා වැඳලා අදිඨානයක් කරලා සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වුණු ස්ථානයක්. එතකොට මේ ස්ථානවල මේ ස්ථානයේ සියලු බුදුවරුන්ගේ මනෝකායවල් අරහත් බුදු පියාණන් වහන්සේලාගේ මනෝකායවල් සසර දුකින් අත මිදුණු ආර්ය උත්තමෝත්තමයන්ගේ මනෝකායවල් තියෙනවා. ඒ ශක්තියින්ගේ බාහිර වූ ඒ ශක්තියක් තමන්ටත් ලැබිලා මේ සසරට බද්ධ වෙන ධර්මතාවයේ තමන්ටත් දැක ගන්නට හැකි වේවා කියලා තමන්ට දැනන තේරෙන විදිහට අදිඨානයක් කළා කියමුකෝ. හැබැයි එයා ඒකේනා අර මේ පටිච්ච කියන්නේ මොකද්ද? තමන්ගේ තියෙන සංගති ටිකවත් අඩුම ගානේ තේරුම් අරගෙන නැතුව උතනට ගිහිල්ලා ওই විදිහට මේ අදිඨානි කරන හැටි අහගෙන ගිහිල්ලා කරා කියලා අදිඨානි වෙන්නේ අනුගත වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. පළවෙනි සැරේම ගියා කියලා වෙන්නේ නැහැ. සමහරට 5 සැරයක් 6 සැරයක් 7-8 සැරයක් වුණත් යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ. ඒක තමන්ට දැනෙනවා. දැන් තමන්ට දැනුණා. දැන් ඒක දැන් මට මතකයි මම දැන් ගිහිල්ලා තියෙනවා මං හිතන්නේ 20 පාරකට වැඩිය විතර ඔය හිරිවඩුන්න බෝධියට. 5 වෙනි සැරේ විතර තමයි අර මේ දහමක් කියන එකත් තේරුම් අරගෙන ඔන්න දැන් ලොකු වෙනසක් වෙලා අර මේ දහම තේරුම් යන තැනකට ආවා කියලා තේරුනේ 5 වෙනි වතාව විතර. ඒ මුල් වතාවල නිකන් තැන බලනවා, සෝදිසි කරනවා, හිතනවා. ඒක එහෙම තමයි තියෙන්නේ. ඒක අර තමන්ට දැනන තැනක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙන්නේ. ඒ අනුගත වෙනවා කියන්නේ එතනින් පස්සේ ආයි නෑ ඊට පස්සෙත් ආයිත් ඕන වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඒ කියන්නේ මම මගේ අත්දැකීමෙන් කියන්නේ අර දැන් charge කරගන්නවා වගේ තමයි. දැන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන එක මාර්ග 4 ඵල 4ෙම ඕන වෙනවනේ. يعني ඊට සම්පෝති පරායනෙම වෙනවා. ඒකට අර ඒ හවුහරණක් ඒ පිහිට වැදගත් වෙනවා. ඒක කියන්නේ අර බුදු පියාණන් වහන්සේ කියලා පෛරුපාසානම් වෙන්න දැන් ඔබ වහන්සේ දකින්නේ කොහොමද කියලා ඇහුවාම ස්ථාන 4 කිව්වේ මොකද ඒක වැදගත් වෙන හින්දා. තන් වැදගත් කල්යාණ මිත්‍ර ඇසුර වැදගත්. එහෙම ඕනේ. දැන් අපි හිතමු සෝතාපට්ටි ඵලයට කෙනෙක්පත් වුණා කියලා. පත් වෙලා එයා මේ જાතියේ සකදාගාමී ඵලයට යන්න හේතු හැදිලා නැතිනම් එයා ඒ දහම අහන්න ඇවිල්ලා එතනින් මොකක් හරි කියන්නේ දහම දැක්කා පැහැදිලි වුණා. හැබැයි කාමරාග පටිග තියෙනවා. හත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල තියෙනවා. එහෙම මෙයා මේ බනහන්න එච්චර උමනාවකුත් නැහැ. එහෙමම අතහැරලා සාමාන්‍යයෙන් පෞල් ජීවිතයක් අද මොකක් හරි කරන වැඩක් කරගෙන යනවා. ආයි බනහන එකකට එන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒ නියාම ධර්මතාවය අනුව ඒකේනා තව සසරේ යන්න තියෙනවා. එතකොට එයා ඊළඟ මග ඵලයට යවෙන්නේ නැහැ. එතකොට ඒ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා ජාති සෝතාපන්න දරුවෙක් විදිහට ඉපදිලා එක්ක ධානය තිනව නම් සම්මති ටික දේව වෙලා ඉපදිලා ඊට පස්සේ ආපහු ඊළඟ එකට යද්දිත් ආයි මේ දහම අහන්න ඕනේ. ආයිත් අර බුද්ධ ශක්තියට අනුගත වෙන එක වෙන්න ඕන. ඒකයි. එතකොට දැන් හිතන්නකෝ කෙනෙක් සෝතාපන්න වෙලා සකදාගාමි අනාගාමි ඔක්කොම ටික එක සැරේම එක જાතියකදීම එක මනුස්ස જાතියකදීම වෙනවනම් අර බුද්ධ ශක්තියට අනුගත වෙන එක වැදගත්. ආයි වෙන්න පුළුවන් ඒක. ඒක වැදගත්. එහෙම ඊළඟ එකට වැදගත්. අවසරයි යාගතුමාමනියනි මගේ පුතාට අවුරුදු 17යි. අයි පුතා ඇක්චුවලි නැති වුණා. ඔව්. ඒක හිතලා ගන්න බෑ දැන් අවුරුද්දයි මාස 3ක්. ඔව් ඒක බොහොම අමාරු තැනක් අම්මා. දැන් එකම පුතයිද හිටියේ? නැතුව පුතාව මට හිත අදා ගන්න ඔව් ඒක තමයි දැන් බලන්නකෝ ඔබතුමියට එහෙම වෙච්ච නිසානේ මේ දේශනාව අහන්න එන්නේ නැත්තේ නේ. ඔව් අන්න ඒක තමයි. එයා කිය දැන් ඊතර හිටපු ඒ එතුමිය කිව්වා ඔය දැන් ඔය ඉන්න පිච්චීම තුල වෙන සරණක් නැහැනේ. එතකොට අනිවාර්යෙන් දේශනාව අහන්න එන්නේ මෙහෙම හින්දා. උදේට කල්පනා කරලා බලන්නකෝ කිසා ගෝතමි පටාචාරා නේ. දැන් කිසා ගෝතමීටත් ඔය වගේ දෙයක්ම නෙවුනේ. දැන් ඔබතුමිය කිසා ගෝතමියක් වෙලා තියෙන්නේ. එතකොට කිසා ගෝතමියගේ දරුවා නැති වුණාට පස්සේ දරුවා නැති වුණා කියන එකවත් පිළිගන්න කැමති නෑනේ. අම්මා කෙනෙක්ට මව් සෙනෙහස, දරු සෙනෙහස තරම්
ලේම සැටනහරවල කකියන තව කැක්කුමක් නැති තරම්. ඒක අනවරාග්‍ර සංසාරයක් පුරාවට ගොතාගෙන ආපු දරුණුම ගතිය. ඒක හැමම තමයි. එතකොට ඔතෙන්දී බොහෝම ඝනසාරකම වැඩි. කපා ගන්න, ගලව ගන්න හරිම අමාරු තැන. එතකොට කිසා ගෞතමියට ඒක බුදු පියාණන් වහන්සේ පෙන්නද්දී කිසා ගෞතමිය පිළිගන්න කැමති නෑ අර දරුවා නැති වුණා කියලා. ඒ නිසාම කරේ තියාගෙනම බෙහෙත් හොයා යනවා. දැන් මේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච සීතල ශරීරය. එතකොට අන්ධ භූත වෙලා රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් පිස්සියක් වගේ අර කරේ ගහගෙන හෙට යනෝ මෙහෙට යනෝ දරුවෝ බෙහෙත් හොයා. දැන් එයාට ඒක වැටහෙන්න යවන්න තමයි බුදු පියාණන් වහන්සේ උපක්‍රමශීලීව පෙන්නුවේ කිසි කෙනෙක් නොමල ගෙදරකින් අබ ඇට ටිකක් හොයාගෙන එන්න නැගණියනේ ඔබේ දරුවා සුවපත් කරලා දෙන්න කියලා. ඒකට පෙන්නුවේ එයා ගෙදරක් ගාන ගිහිල්ලා අබ ඇට දෙනවා. කවුරු හරි මරුණාද මේ ගෙදර? ඔව්. එහෙනම් අබ ඇටේ පානික් ගෙදරට යනවා. ඒ මිනිස්සු අබ ඇට ටික ඉල්ලපු ගමන් ගෙනත් දෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ඔව්. කිසි කෙනෙක් නොමල ගෙදරක් හොයාගන්නට බැහැ. එතකොට කිසා ගෞතමීට සිහිය එළවුණා මේ මිනිස්සුયો වෙච්ච අපි හැමෝම ඉපදෙන්නෙම මරණයක් උරුම කරගෙන. නොමරෙන්න ආපු කෙනෙක් මරුණා නෙමෙයි, මැරෙන්න ආපු කෙනෙක් මරුණා. එතකොට ඒ මැරෙන්න ආපු කෙනෙක් මැරෙන්න ඒ අපි හැමෝම අපි හිතනවනේ අනේ මගේ දරුවා, මගේ ස්වාමියා, මගේ බිරිඳ, අපේ අම්මලා තාත්තලා වගේ අවුරුදු 90 ගණන්, 70 ගණන්, 60 ගණන් ඉඳී කියලා. අපි එහෙම හිතාගෙනමනේ දරුවෙක් ඉපදුණු දවසේම විවාහයක් වෙන දවසේම ඒක හිතන්නේ. අපි හිතන්නේ නැහනේ අද විවාහ වුණා හෙට මට මේ ස්වාමියා මේ බිරිඳ නැති වෙයි කියලා. ඒ වුණාට සත්‍ය වූ මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. අපි හැමෝටම පොදු වෙච්ච නියාම ධර්මතාවයක් තියෙනවා. අපි හැමෝම මව්කුසකට එද්දී අපිට නියම වෙච්ච ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලයේ අනුව අපිව මැරෙන්න හේතුවක් හැදෙන විදිහක් තියෙනවා. ඇක්සිඩන්ට් වෙලාද මොකක් හරි වෙලාද ඔත්පල වෙනාද අවුරුදු ගණන් දුක් විඳලාද ඒ මැරෙන්න හැදෙන හේතුවක් තියෙනවා. ඒ හේතු ටික අපිට වෙනස් කරන්න බෑ. එතකොට ඒ හේතු හැදි අපි යන විදිය අපට උරුම වෙන්නේ මේ ශරීර කූඩුවක් නැවත නැවත හැදෙන්න තියෙනවා. ඒ නිසා මේ ශරීර කූඩුව නිර්මාණය වෙන්න හේතු වෙන්නේ සංගතිපොදියනේ කර්ම බීජනේ. ඒ ටිකෙන් මිදි නිදහස් වෙන පාර මේ කියන්නේ. හැබැයි මේ දහම අහන්නටත් හිතක් පහළ වෙන්නේ පටාචාරාවක් කිසා ගෞතමියක් වෙච්ච කෙනෙක්ට. ඔබතුමියට ඔය දේ උනේ නැත්තම් කිසිම දවසක මෙතනට එන්නේ නැහැ බනහම්. එහෙනම් ඔය පුතා දේවදූතයෙක්. පුතා පෙන්නුවා අම්මට සංසාරයක දුක. ඒ දුක අනවරාග සංසාරයක් පුරාවට අම්මා වෙච්ච වාර ගාන කීයද? ලක්ෂ වාරයක්. හදපු දරුවෝ කොච්චරද? කෝටි ගණන්. එහෙනම් ඔය විදිහට අනේ මගේ දරුවා කියලා කීයක් දරුවෝ හුරතල් කරන්නේ නැද්ද? කීයක් දරුවෝ මැරෙන්නේ නැද්ද? කොච්චර කඳුළු හලන්නේ නැද්ද? තවත් අපි කරන්නේ ඒකමයි. එහෙමනම් මෙතනින් මේක ඉවරයක් කරන්නට ඕනේ. තවත් ඉපදිලා අඬ දරුවෝ හදා යනවද? මේ වෙච්ච ඇඬුවෙන්ම මේ ගමන නිදහස් කරනවද? ඒකයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබතුමිය කල්පනා කරන්න දරුවා මට දේවදූතයෙක් වුණා. මම ඒකම සතර පෙර නිමිත්තක් කරගෙන මේ සසරේ පැලවි යන මේ ගමනේ මේ ධර්මතාවය මෙතනින්ම හොයාගන්නවා. දිගටම දේශනා අහන්න එනවා. අම්මා කෙනෙක් විදිහට කරන්න තියෙන යුතුයකම තමයි ඒ දරුවට මේ හැම දේශනාවක් අහනකොටම ජනිත වෙන පින් ඔක්කොම අනුමෝදන් කරන්න. එයාටත් කර්ම විපාකයක් තියෙනවා පළදිදී යන්න. එයා ප්‍රාණඝාත අකුසලයක් හරි මොනවා හරි දෙයක් වෙච්ච අය තමයි අඩු වයසෙන් මිය යන්නේ. එතකොට ඒ විපාකයෙන් නිදහස් වෙන්නත් එයාටත් මේ දහම කවදා හරි හම්බ වෙන්නට ඕනි. ඒ නිසා අදිඨානයක් කරන්න, පින් අනුමෝදන් කරන්න, නැවත මේ හෙළබීමේම උප්පත්තිය ලැබලා මනුස්ස ජාතියකම උප්පත්තිය ලබන්න හොඳට පින් දෙන්න. පින් දීලා ඒ දරුවටත් මේ දහම මේ මතු වෙච්ච වෙලාවේ තව අවුරුදු 15කින් 20කින් මේ හෙළබීමේ ඉපදුනොත් එයාට මේ දහම අහන්න ලැබිලා එයත් සසර දුකින් අත මිදෙන්න හේතු හැදේවා කියලා අදිඨානයක් කරා. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. තේරුණාද? ඒක හොඳ දේවදූතෙක් වුණා. එතනින් සසර දුකක් මට දකින්න පාර වැදුනා. ඒ පාර ටිකේ ගිහිල්ලා ඔය ගින්න නිවා ගන්න. ඔය නිවන්නේ ඔය දරුවා නැති වෙච්ච හින්දා ඇති වෙන ගින්නක් නෙවෙයි. අනවරාග්‍ර සංසාරයක් පුරාවට ඇති වෙච්ච දරු දුක. එතකොට මගේ හිතක ඉන්නවා, ඔබේ හිතක ඉන්නවා, අපි හැමෝගෙම අම්මලගේ හිතක ඉන්නවා නොමරෙන දරුවෙක්. දරුවෙක් කුසි පිළිසඳ ගත්තාම අපි කීයටවත් හිතෙන්නේ මේ දරුවා මට කලින් මැරෙනවා කියලා.
හැබැයි එයාත් මැරෙනවා. මම මැරුණට පස්සේ එයා මැරුණාම මට ප්‍රශ්නයක් නැහැ. මට පේන්නේ නැහැ නේ දුක. හැබැයි මට කලින් මැරෙන්න බෑ ඒ දරුවා කියලා. ඒ දැන් අපි අපෙත් එක්ක ඉන්න හැමෝම කවදා හරි මැරෙනවනේ. ඉස්සරහ පස්ස වෙන එක ඉස්සර වෙන එකයි ඒක විතරනේ වෙනස් වෙන්නේ. අපි හැමෝම කවදා හරි මැරෙනවා. එහෙනම් ඒ මැරෙන කෙනෙක් තමයි අපි ළඟම ඉන්න හැමෝම මැරෙන අය. නොමැරෙන කට්ටිය නෙවෙයි. අපිට ඒ ධර්මතාවය අපි තේරුම් අරගෙන එතකොට නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන ඉන්න අර නොමැරෙන දරුවා මැරෙන කෙනෙක් කියන එක දකින්න. මගේ හිතේ හිටියේ මෙහෙම මැරෙන්නේ නැති දරුවේ. ඒක මම්ම හදාගත්ත ලෝකයක්. හැබැයි ලෝ දහම එහෙම නෙවෙයි. ලෝ දහම එක එක්කිනාට ආයු කාලයක් තියෙනවා. එක එක්කිනාට කර්ම විපාක තියෙනවා. ඒ විපාක දිදී යන්නේ. ඒක මට වෙනස් කරන්න බෑ. ඒක දකින්න. වාර ගාණක් මේ දහම හද්දි ඔය ගින්න නෙවෙයි. ඒ නිවන්නේ ඕක විතරක් නෙවෙයි. පෙර සසරේම අම්මා වෙලා හටගත්ත ගිනි. පැහැදිලිනේ. නිසා ඔය දේව දූතෙක් වුණා කියලා පුතාටත් හොඳට පින් අනුමෝදන් කරලා එහෙම කරගෙන යන්න. දේශනා කීපයක් අහන්න යනකොට ඔය දුක හරියයි. මොකද ඔබතුමිය විතරක් නෙමෙයි ඔය විදිහට මෙතනට ආපු අය ඉන්නේ. 50 60ක් විතර ඉන්න ඔය වගේ මම්මලා මෙතනට ආපු. පැහැදිලිනේ. ඒ අයත් නිවුණා මිදුණා සැනසුණා. ස්වාමියා නැතුව බිරිඳ නැතුව දරුවා නැතුව එහෙම ආපු අය ඕන තරම් ඉන්න. ඒ සතර පෙර නිමිති. එහෙම අය තමයි දහම හොයන් ඉන්නේ. එහෙමයි වෙන්නේ. හොඳයි සුවපත් වේවා. මේ මට දැනගන්න ඕනේ ඔබතුමී දේශනා කරා අර මැරිච්ච කෙනෙකුට එයා දන්නේ නැහැ ආ කොහෙද ගියේ කියලා. එතකොට මට දැනගන්න ඕනේ අර මනුස්ස මනසයි ඉවයි අතර වෙනසෙන් මට දැනගෙන තියෙන පරිදි අර පෙරේත භූතයන්ට ඉවතිනවා එනවා. ඔව්. සමහර තිරිසන් සත්තුන්ටත් ඒ වගේ ගතියක් තියෙන අර මනුස්ස තියෙන නිසාද හරියට මුකුත් දන්නේ නැත්තේ. ඔව් මනුස්ස ගති මනුස්ස ස්වභාවයකට ඉපදෙන්න ඉන්න කෙනෙක්නේ අම්මේ ගන්ධබ්බ වෙන්නේ. දැන් ගන්ධබ්බ කියලා කියන්නේ නිකන් ට්‍රාන්සිට් අර අතරමැදි ස්වභාවයක්නේ. දැන් කෙනෙක් මනුස්සෙක් මිය ගියාම එයාගේ ළඟ තියෙන කර්ම බීජ පොදිය අනුව එයා പ്രേත හරි භූත හරි නම් වෙන්න තියෙන්නේ. දේව හරි බ්‍රහ්ම හරි නම් එවෙලෙම වෙනවා. අම්ම කෙනෙක් ඕනේ හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් එයා තිරිසන් යෝනියකට ප්‍රතිසන්දිය ලබන්න යන්නේ ඉන්නේ. එකපාරට තිරිසන් අම්ම කෙනෙක් හොයාගන්නත් බෑනේ. ටික කාලයක් ගන්ධබ්බ වෙලා ඉන්නවා. මනුස්ස අම්ම කෙනෙක් ළඟට යන්න තියෙන්නේ. එතකොට ගන්ධබ්බ විදිහට ඉන්නවා. ඒ ඉඳිද්දී අර මුං අටුවේ තියෙන මුම් බීජය වගේ ඒ ශක්තියක් තියෙන. ඒ ශක්තියට දැනීමක් නැහැ. අර කොහෙද හිටියේ කවුද එහෙම නැහැ. සමහරවිට මාස ගණන් අවුරුදු ගණන් වුණත් ගන්ධබ්බ විදිහට ඉන්න පුළුවන් අම්මා කෙනෙක් හම්බ වෙනකම්. එතකොට ඒ අම්මා කෙනෙක් හම්බ වෙලා එයා හම්බ වෙනකම් ගන්ධබ්බ අවස්ථාවේ ඉන්නකම් ඥාතින් දෙන පින් ගන්න පුළුවන්. ඒ වගේම අම්මා කෙනෙක් කුසකට ගිහිල්ලා බිහි වෙනකම්මත් අර දෙන පින් ගන්න පුළුවන්. බිහි වුණාට පස්සේ අපි හිතමුකෝ ඒ දරු පැටියෙක් බිහි වෙලා ඒ දරුවා ටිකක් හැදිලා එහෙම වෙද්දි එයාට අර පෙර සසරේ හිටපු අම්මා තාත්තා දරුවෝ බිරිඳ කොහේ හරි හම්බ වුණා කියලා. එයාට සමහර විට ditta sutta muta viññata හරහා අර දැකලා පුරුදුයි මේ කෙනාව නිකන් මට හම්බෙලා පුරුදුයි මේ මුහුණ කටහඬ හැඩේ පුරුදුයි කියලා දැනීමක් එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන්. අර මොකද ඉවක් සත්තුන්ට වගේ භූතයන්ට වගේ ඉවක් නැහැ. දැන් භූතයන්ට ඉවක් තියෙනවා. ඒකනේ ඔය මැරිච්ච කට්ටිය කියන්නේ අපේ ගෙදර දැන් අම්මා භූතෙක් කියලා ඉන්නවා තාත්තා භූතෙක් කියලා ඉන්නවා දොන්න ඔය මොකද්ද ගියාම ශාස්ත්‍රයක් ඇහුවාම කිව්වා ඔය ගෙදර භූතයෝ ඉන්නවා කියලා ඒ අම්මලු ඒ තාත්තලු කියලා කියනවනේ ඒ ආච්චිලු ඔහොම කියන. එතකොට ඒ භූතයාට පුළුවන් මොකද භූතයා බලන් ඉන්නේ පින් දෙනකම්. එයාට එයත් එක්ක හිටපු කට්ටිය ඉවෙන් දන්නවා. එයා එන්නේ නිකන් නෙමෙයි පින් ගන්න එන්නේ. පින් ගන්න ආවට පස්සේ දැන් ඒ එන කට්ටියට පින් දෙන්න යුතුයකමක් තියෙනවනේ. ඉතින් පින් දෙන්න හරියට දන්නේ නැති වුනහම පින් දෙන්නේ නැතිකොට කරදර කරනවා. මොකද එයා ඕනේ යාට ඕන දේ. අපි හැමෝම අපට ඕන දේ ලබා ගන්න තමයි අපි සටන් කරන්නේ. එතකොට ඉවෙන් තමයි ඒ අයව හොයාගෙන යන්නේ. ඉව තියෙන්නේ භූතයන්ට, ප්‍රේතයන්ට එහෙම. සත්තුන්ට ඉව තිබ්බට ඒ සත්තුන්ට අර පෙර සසරේ හිටපු කට්ටිය වඳුර ගන්නත් ඉව එනවා. අර දැන් මෙයා කවුද මේ තෝදෙය බ්‍රහ්මණයා මේ බල්ලෙක් වෙලා ඉපදිලා අර රංකාසි ගොඩ වල්ලපු තැන අලු ගොඩේ නිදාගෙන හිටියේ බල්ලා. මොකද මතකයිනේ එතන. එතකොට එතනට ගිහිල්ලා එතනම නිදාගෙන අර අරකම ආරක්ෂා කර හිටියා. ඒ වගේ එන්න පුළුවන්.
එතකොට තමයි මට තව දෙයක් කියන්න තියෙනවා අම්මා කිව්ව කතාවට මගේ අවුරුදු 22ක පුතේ හදිසිය අනතුරකින් නැති වුණා. ඔව්. ඒ නැති වෙලා මම 30ක් වගේ අවුරුදු 10ක් විතර හැම තැනම වණ කියන තැන් වල හොය ගියා. ඊට පස්සේ තමයි මට අවුරුදු 15කට කලින් හම්බුනේ මේ ධර්මයේ ලැබිච්ච දා පටන් අද වෙනතුරු මම මේ ඉන ගමනේ මට දැන් තේරෙන්නේ දැන් ඔබතුමීගේ මේ ධර්ම ස්ථානයට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරනකොට මේක අපහසුයක් කරනවා නෙමෙයි. හරි අපි පිටර හෝල් එකට ගිහලා කොච්චර ඉන්දනයක් විඳිනවද ඒ කාලේ දැන් මම මෙතෙන්ට ඇවිල්ලා අපහසුයක් කරනවා නෙමෙයි. මම රැඳෙන සතුට. මට ඒකට හයියෙන් කෑ ගහලා hina වෙනවා. මම කට අතින් වහ ගන්නවා. ඒ තරම් මට සුවයක් දැනෙනවා. ඒ මගේ දේවදූතෙක් වෙච්ච දරුවා නිසායි අද මම මෙතෙන්ට ආවේ. අනිවාර්යයෙන්. සතුටින් කියන්න කැමතියි. ඒකට යම්මට ඒක සැලසීමක් වෙයි කියලා මම හිතනවා. ඒක අනිවාර්යෙන්ම එහෙම තමයි. එහෙමයි ගොඩක් ඉන්නවා. මේකයි අර අම්මට කිව්වේ ඕන තරම් දැන් ඉඳ. එතුමියම කිව්වනේ සාක්කියක් විදිහට. ඒ කියන්නේ අම්මා කෙනෙක්ට ඒක බොහොම අමාරු වේදනාවක්. එහෙම වුණාට පස්සේ ඒ අම්මා තේරුම් අරගන්නෝ මට මගේ මේ පිච්චීම නිවා ගන්න මට පාරක් හොයාගන්න ඕනමයි කියලා එන අය ඉන්නවා. ඉතින් ඒයට පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ හරි පාරක් හම්බ වෙන්න. ලොකු සුවයක් හම්බ වෙන්න, ලොකු නිවීමක් හම්බෙන්නේ නැත්තම් කොච්චර මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙලා මානසික රෝගීන් වෙලා කොයිතරම් අය ඉන්නවද? සිහියක් කල්පනාවක් නැතු ඕකම හිතලා ලෙඩ වෙලා පිළිකා හැදිලා ලෙඩ ඇඳට වැටිලා ළමයාම අතේම හිතලා දුක් විඳ ඉඳලා මරණ කට්ටිය කොච්චර ඉන්නවද? දැන් අර මම ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තේ තමන්ගේ ස්වාමියා වෙන සම්බන්ධතාවයක් තියෙන කියලා අර අම්මා අවුරුදු 40 ගණක්ම හූලලා 80 වෙනකනුත් තාම හූල්ලේ දරුවෙක් නැති වෙලා ඒ වගේම හූල්ලේ ඉතින් හිටිය කියලා වැඩක් වෙන්නේ නැහනේ. අර ගින්න නිවා ගන්න පාරක් තමයි ඕන. අනිවාර්යෙන් මේ කාලේ අපි අපි වාසනාවන්තයි. අඩුම වශයෙන් අපිට දහමේ පාරක් තියෙනවා. දහම නිවා ගන්න පුළුවන් පාරක් තියෙනවා. නැත්තම් අපි හැම තැනම ගිහිල්ලා එක්ක අපලයක් කියයි, එක්ක දරුවෙක් කලින් මැරුණේ, ගෙදර මොකක් හරි දෝෂයක් කියයි, ඊළඟට මැරෙන්න ඉක්කන වලක්වන්න උළුවස්ස ගලවලා හයි කරයි, ලිඳවාහයි ඕවනි කරන්නේ. කවුරුම හරි ඇවිල්ලා ඔළුවට විස බීජයක් දානවා. මේ ඔය ගෙදර මොනවා හරි දෝෂ ඇති ඒකයි ඔහොම වෙන්නේ. කාව හරි ගෙනලා දෝෂ ටික අයින් කරන්නේ. මොන දෝෂක්වත් නෙමෙයි නියාම ධර්මතාවය. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒකයි ඉතින්. ඒකට මුහුණ දෙන්න වෙනවා. අනිත් එක තමයි දැන් දරුවෙක් අම්මා කෙනෙක් ජීවතුන් අතර ඉඳි දරුවෙක් නැති වෙලා ඒ දුක අපට විඳින්න නත් හේතුවක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අම්මා තාත්තා මරුණාට පස්සෙන් දරුවෝ මැරෙන්නේ සාමාන්‍යයෙන් නම්. දැන් ඒක අර පැත්තට වෙන්නේ ඉතින් ඒ අයගේ හේතු විපාක. දැන් ස්වාමියෙන් බිරිඳක් එහෙම කවුරු හරි එහෙම මැරෙනවනේ. ඒ මැරෙන වෙලාවේ උහුල ගන්න බැරි තරම් දුකක් එන්නේ එතන විපාකයක් නේ ගෙවන්න. එතන තනිකරම විපාකයක්. දැන් සමහර අයට එහෙම විපාක නැහැ. දැන් මට මතකයි මට ඔය කවුද එක්කෙනෙක් කිව්වා එයා ඒ මහත්තයා ඒ තාත්තයි අම්මයි දෙන්නගේ තාත්තා අම්මට හරියට ජීවත් වෙලා ඉන්න කාලේ ගොඩාක් වෙනස්කම් කරනවා. රණ්ඩු වෙනවා, ගහනවා. එතකොට අම්මා හරි වේදනාවක ඉන්නේ. ඒ අතර තාත්තා නැති වෙනවා. ඒට අම්මට දුක නැහැ. තාත්තා නැති වුණා කියලා. දරුවන්ට දුකයි. දරුවන්ගේ තාත්තා නැති වුණා. අම්මට දුක නැහැ ස්වාමියා නැති වුණා කියලා. දැන් තව බින්දක් ඉන්න පුළුවන් ස්වාමියා නැති කෙනෙක්. දැන් එතන අර හිතන්නකෝ දැන් අපිට ඒ කියන්නේ දරුවා කියන එක අපි බැඳිලා ඉන්න විදිහත් එක්කනේ ස්වාමියා වුණත් දරුවා වුණත් බැඳිලා ඉන්න විදිහත් එක්කනේ දුක අපට ඇති වෙන්නේ. එහෙමයි දුක ඇති වෙන්නේ. දැන් සමහරු කියන්නේ ඔය ගඩ අඩත් එට්ටම් කරපුව හැම වෙලේම ගහන කරන කිසිම ආදරයක් නැති එහෙම කෙනෙක් අර දුකක් නැති වෙන්න පුළුවන්. මොකද තමන්ගේ හිතේ හදාගෙන ඉන්න රූපයට ගැළපෙන කෙනෙක්නේ බාහිරින් අපි හොයන්නේ. ආදරය කරන්නේ බාහිර කෙනෙකුට නෙවෙයි. හිතේනේ ආදරය කරන කෙනායි. එතකොට හිතේ ඉන්න කෙනාට ගැළපෙනවන්නේ අපි ආදරේ. එයා නැති වුනහම දුකයි කියන්නේ මේ හිතේ ඉන්න ස්වභාවය පවත්වා ගන්න බැරි එකක් නෙතියි. හිතේ ඒ කෙනාගෙන් ලැබපු රැකවරණය, පිහිට, ආදරය ඒවට තමයි අඬන්නේ. බලන්නකෝ ගෙදරක කවුරු හරි මිය ගියාම අඬන විදිහ බලන්න. අනේ දැන් ඔය ආච්චි කෙනෙක් මැරුණොත් දූ අඬනවා. අනේ මගේ දරුවව දැන් මොන්ටිසෝරි ගෙනියන්නේ කවුද? අම්මා තමයි උදේ ගෙනිච්චේ, හවස ගෙනිච්චේ. දැන් ඉතින් මේ දරුවා කියලා අඬනවා.
එක්ක අයියෝ දැන් මං වැඩ ඇරලා එනකොට මට රහට කුයලා දෙන්නකෝ අම්මෙක් නෑනේ කියලා අඬනවා. කියන ඒවා බලන්න. හොඳට කියන ඒවා බලන්න. ඔක්කොම කියන්නේ අර තමන් ආස කරන ලෝකේ අනික් කෙනාගෙන් හම්බුණා. ඒ නැති වෙච්ච එකට තමයි වැඩිම දුක තියෙන්නේ. වැඩිම දුක තියෙන්නේ ඒකට. දැන් හිතන්න ඒ කෙනාගෙන් ওই ලෝක මොකක්වත් හම්බුන්නේ නැහැ කිය. එතකොට ඕක අනිත් පැත්ත කියන්නේ. එතකොට අර පුද්ගලයා වෙනුවෙන් නෙමෙයිනේ අපි අඬලා තියෙන්නේ. පැහැදිලිවම ඕක තමයි තියෙන්නේ. ඉතින් ඕක තේරුම් අරගන්නට ඕනේ. පුද්ගලයාට නෙවෙයි අනස්ති. ඔය එකක්වත් කරන්නේ නැති එක්කෙනෙක් හත පහක වැඩක් උන්නේ හිටියයි කියලා කියනවනේ. එතකොට කියන්නේ ඒක අනිත් පැත්ත. නේ? හත පහක වැඩක් උන්නේ හිටියට හිටියා ඔහේ. ඔව් ගතියට තමයි ආදරය කරලා තියෙන්නේ. ඒකයි තියෙන්නේ. එතකොට ඉතින් එහෙම දුකක් එන්නේ නැහැ. වැඩක් නැහැ ඔහේ හිටියට හිටියා කියලා කියනවා. ඒකට තමන්ගේ ඇතුලේ ඉන්නේ තමන්ට ලැබිච්ච රැකවරණයක් පිහිටක් ආදරයක් දරුවගෙනුත් එහෙමයි. දරුවගෙත් ඒ දරුවා අර ලොකු බැඳීමක් එක්ක ආවා. ඒ අම්මා මට දරුවෙක් ඉන්නවා. ඒ දරු කැක්කුමක් එක්ක ඒ දරු හුරතල් බලලා අර අම්මා දරුවා කියන තැන ලොකු බැඳීමක් තියෙනවා. ඒක හරිම දරුණු බැඳීමක්. ඒ බැඳීමකද මුහුණ දෙනවා කියලා කියන්නේ ඉතින් සතර පෙර නිමිත්තක්ම තමයි ඒක. අනිවාර්යෙන් දහමක් හොයාගෙන එන්නම තරම් දෙයක් ඒක. එහෙම වුණාම එනවම තමයි ඉතින් ඔතනින් කොට යන්නයි තියෙන්නේ කොහොම හරි. හොඳයි. ඔබ ස්වාමීන් වහන්සේ දැන් ඔබතුමිය මේ ගත්ත උදාහරණදී කියවනේ දැන් කාන්තාව හවස මහත්තයා ගෙදරාම මේ කතා සභාවේ දැනගත්තාම යටි යාන්තම් කියලා දැන් යා උදේ වෙනකන් කරපු සංකාර වලට ගතිපොදී තව ශක්තිමත් වීමක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ. ඒක තමයි දැන් අතියාන්තම් කියලා හිත සනස ගන්නකොට පිරිපැත්තෙන් ආයෙත් හැදෙනවා. දැන් උදේ ඉඳන්ම අයියෝ මේ කොහේ ගියත් දන්නේ නැහැ. ගෑනු කෙනෙක් කතා කරනවත් ඇහුණා ඉක්මනට ගියා. මගේ දැන් මට දරුවොත් ඉන්නවා මොනව වෙයිද දන්නේ නැහැ. මං නම් හිතුවේ නෑ මෙයා මෙහෙම කෙනෙක් කියලා. දැන් ගෙතිලා දුක් හදා දවස් පැය ගාණක්ම හේතුඵල වෙවි ඵල හේතු වෙවි ආයන් තණ්හා පෝනෝ භවිකා පුනා තත්‍රාභිනන්දති වෙවි ගතියක් උඩ හැදිගෙන ගියානේ. හවස් වෙද්දි දැන් කොහෙද ගියේ මොකද්ද කියලා අහනවා. උහම කිරෝ අයියෝ මේ ඇප්ලිකේෂන් එකක් දෙන්න ගියා අන්තිම මොහොතේ බැරි වුණා. අද උදේ 8 වෙද්දි ආයෙන්නම්කෝ මං ටක් ගාලා ගියා මේ ෆයිල් එක දීලා ඉන්න කියලා කියනවා. හපුව ඇතියාන්තම් කියලා එනකොට එතකොට අර හදපු ටික හැදිලා ඉවරයි. හැදිලා ඉවරයි. ඒත් එක්කම දැන් පිරිපැත්තෙනුත් එනවනේ. ඇතියාන්තම් කියලා. එතකොට නෑ මං හිතුවා ඒක වැරදි මෙයා එහෙම කෙනෙක් නන් නෙවෙයි. ඇත්තටම ඉතින් අර හොඳ කෙනෙක් ඉතින් ඔන්න දැන් ආයිතර අර පැත්ත දාගෙන තමන්ගේ ඇතුලේ තියෙන ගතිරුවටම ගලපගෙන ඒ පැත්තෙනුත් ටිකක් ගොතා ගන්න. තේකක් එහෙම හදලා ගේන්නද කියලා අහලා තේත් හදලා ගෙනත් දීලා. එතකොට දැන් වැඩේ අනිත් පැත්තේ ෂේප් කරගන්න. එහෙම තමයි යන්නේ ඉතින්. අපේ හිතම තමයි ඉතින්. හිතම තමයි. කොයි තරම්නම් ඇත්ත දැන් දැන් සමහර අම්මලා ඉන්නේ දරුවා එන්න පරක් වුණාම ගේට් ළඟට යනවා ආයෙ එනවා. ගේට් ළඟට ආයෙ එනවා. තාම නෑ. පරක් දැන් කියන්නේ අයියෝ පුතේ දැන් දාවේ මගේ මේ ඇඟේ බිත්තර තම්බන්න තරම් මේ මාව රත් වෙවි හිටියේ කියලා කියනවනේ. ඉච්චරට පිච්චිලා. ඒ ටිකට හදලා ඇති වෙන්නේ. ඒව පජානාති කරන් ආනපාන වෙන්න ඕනේ. වෙන්නේ නැත්තම් දරුවා ආවා කියලා අර ටික හැදිච්ච එක නැති වෙලා යන්නේ නෑ. අර ගති ටික හදලා. ඔව් එහෙම තමයි සර්. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායු සෞඛ්‍යය. සුවපත් වේවා ස්වාමීන් අවසරයි උතුමාණෙනි. මම අද තමයි ඇත්තටම ඔඩු කැක්කමක් නැතුව දේශනාවක් ඇහුවේ මම අවුරුද්දක් වෙනවා. ඇත්තටම හැම දේශනාවකම ලොකු ඔලුව කැක්කමක් තිබ්බා. යනවා. ගෑස්ට්‍රිකුත් එක්ක ඒ කියන්නේ මෙහෙට ඇවිල්ලා මම නැහැ මේ අද පළවෙනි වතාවට මම මෙහි දේශනාවට අහන්න ආවේ හැමදාම එන්න හිතනවා ඉතින් සමහරට යාළුවන්ටත් කතා කරනවා එන්න බැරි වෙනවා ඊට පස්සේ අද හිතාගත්ත කොහොම හරි යනවාමයි කියලා ඊට පස්සේ ඔබතුමීගේ දේශනාව මම ඉසින් වැස්ස කරදී ඇහුවා ඊට පස්සේ තමයි මට බණ ඇහුනේ ඒ කියන්නේ මම ඉතකන් ඇහුවට මට ඇහිලා නැහැ කියලා මට හිතුණා. ඒ කියන්නේ ඇහුවා මම බණ ඕන් තරම්. නමුත් අභිමුඛ දේශනා ඇහුවා මට ඇහුන්නේ නැහැ කියලා මට දැනුණා. ඊට පස්සේ මට අද පුදුම සැහැල්ලුවක් තියෙනවා. නමුත් මගේ තියෙනවා එක මග්ගාතියක් වෙන්නේ මට හදිස්සියක්. හදිස්සියක් වගේ අනිත් එක තමයි මට විශ්වාසයක් නැතිකම. මොකද්ද විශ්වාස නැති? විශ්වාස නැති කියන්නේ පුද්ගලයක් වුණා එකපාරට මට
ඇත්තටම මට මේ අර විශ්වාසයක් නැහැ කෙනෙක්ව. දැන් ආර්යයන් වහන්සේ කෙනෙක් කියන දෙයක් ඇරුණකොට තවත් කෙනෙක් විශ්වාසයක් නැහැ කියන්නේ මං අද උදේ එනකොටත් බස් එකට නැගලා ඊට පස්සේ මං අවිසාරි ඉඳන් ආවේ මං බස් එක නැගලා ටිකක් දුර එනකොට මං කිව්වා රුපියල් 100කුත් ගත්තා මං ගොඩක් දුරට ආවා දැන් පහුවෙලා දන්නෙත් නැහැ කියලා ගිහිල්ලා කිව්වා මල්ලි මං මෙහෙම මේ අහවල් තැනින් බහින්න ඕන කියලා ඊට පස්සේ කිව්වහම ඊට ආයි හානේ ඉන්නකෝ වගේ තව ටිකකින් තව ඉස්සරහා කිව්වා ඊට පස්සේ මම ආයි ගිහිල්ලා බහින්න හදනකොට කිව්වා මෙයාට ඔය ඕනම් පිස්සුද කොහෙද මේ බහැල එහෙනම් පයින් යන්න එහෙම කියලා. මට හරිය විශ්වාස නැති වුණා. අයියා බොරුවක් කියලා ඒ වගේ. මට අර එන්න තියෙන උවමනාවත් එක්ක මට මේක පාස් වේද මිස් වේද මගේ ඇරෙත් එහෙමත් තියෙනවා. නමුත් මට ආයි මම වාඩි වුණා. වාඩි වෙලා කල්පනා කරා මම එයාව විශ්වාස කරේ නෑ නේද? ඒ වගේ. ඉතින් මාවර්ගන පින් අනුමෝදන් කරා එතනදීම. ඔය වගේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ඒ කියන්නේ හැමෝටම එහෙම වෙනවද? සමහර අයට එහෙම වෙනවා. නෑ එතන බලන්න ඕනේ. ඔක සංගතියක් නෙවෙයි වෙන්නත් පුළුවන්. ඔතන අර දැන් ඔතන දැන් රත්තිල්ලක් පිච්චිල්ලක් මත්වීමක් එනවනම් ඒක දකින්න ඕනේ. දැන් ඔතන අපිට දැන් තැනට යන්න තියෙන උමනාව. තැන පහ වුණාද කියලා බලන්න ඕනේ. එයා දැන් අපි අවධානයෙන් හිටියට දැන් අපිට හිතනවනේ කොන්දොස්තර මහත්තයාට එයාට කීයක් වැඩද? එයා මං බහින තැන ගැන හිතින් හිතා ඉන්නේ නෑනේ. එයාට පහ වුණත් දන්නේ නෑ කියලා සැකය. විශ්වාසයක් නැති එහෙම. ඒක මේ සංගතියක් නෙවෙන්න තමයි පුළුවන් හුඟක් වෙලාවට. මොකද අපි සාමාන්‍යයෙන් අර එදිනෙදා ජීවිතයේ අර වෙලාවට පිළිවෙලට වැඩ කරගන්නකොට අපි දන්නවනේ අපි හැමෝම මේ එක එක වැඩවල ඉන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ෆයිල් එකක් මොනවා හරි ගිහින් දීලා කියනවා මට හෙට එන්න වෙන්නේ නැහැ. ඔයා මේකට අංකයක් අරන් ඔන්න තියන්න. දැන් අපිට විශ්වාස නැහැ එයාට ඒක මතක් වෙයිද කියලා. ඉතින් අපි ආයෙ කෝල් එකක් දීලා කියනවා. ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ අර කාර්ය බහුලත්වයේ මත ඇතිවන ප්‍රශ්න ඒවා. ඒ වගේම සංගති වෙන්නේ නැහැ. හරිද? ඒ වගේව සංගති වෙන්නේ නැහැ. ඒවට ඉතින් දැන් ඔහොම කියන්නේ කියලා දැන් කිව්වනේ මේ අක්කට පිස්සුදු දන්නේ නැහැ කියලා කිව්වා කියලා. අන්න ඒ වෙලාවේදී එන්නේ ඒ වෙලාවේදී සංගතියක් මත උනාද කියලා තමයි බලන්නේ. ඒ වෙලාවේදී මම හිතාගත්තා අපරාධي මම ඒ මනුස්සයා කේන්ති ගැස්සුවද දන්නේ නැහැ. නෑ ඔද ඒ වෙලාවේදී මෙයා මට බැන්නනේ විත් කියලා අන්න ඒ වෙලාවේ රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ආවන අන්න ඒක සංගතියක් වෙන්න පුළුවන්. අර නැත්තම් අර අපිට කොච්චර උනත් හිතනවා. දැන් අපි දැන් කියනවා ඔන්න මම දැන් ඔක්කොම කියන නාම දෙක තන ගෙදර දොර වැහුවා. වහඩි කදුරල වැහුවද කියලා දන්නේ. ආච්චනවනේ. එහෙම වෙනවනේ. ඒක අර සාමාන්‍යයෙන් හැටියේ අපේ අර කාර්ය බහුලත්වයත් එක්ක ඇති වෙන දේවල්. ආයෙ ගිහින් බලලා ආයෙ දොර තට්ටු කරලා බලලා හරියට වැහුණාද කියලා. ඒ වගේම තියෙනවා. ඒවා ওই බස් එකේ තැන බහින තැන බහුවේයි කියලා. ඒ අනිත් එක මේ දීලානේ තියෙන්නේ සමහර කලින් එහෙම මුහුණ දීලා මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඒකට අපි සැක කරනවා. අරයට මේක මග ඇරෙයිද? මටත් මග ඇරෙනවනේ. දැන් මටත් දොර වහන්න අමතක වෙනවා. වතුර කේතලේ ලීපේ තියලා කියෝ ඉන්නෝ එහෙන් කේතලේ වතුර හින්දෙනවා. ඔය වගේව වෙනවනේ මිනිස්සුන්ට. ඒක හැටි ඉතින්. අනිත් එක මේ උතුමාරිනේ දැන් මම ඇත්තටම මේ දහම හැමතැනම හොයාගෙන ගිහලා හම්බ වෙනකොට මම ලෙඩින් හිටියේ ඇඳට වැටෙලා හිටියේ. එතකොට මට මේ අරිතුන් වහන්සේගේ දේශනාවක් අහනකොට තමයි දහම වැටිලා ඊට පස්සේ මම දිගටම අහගෙන ගියා. ඊට පස්සේ ඇත්තටම මම පිස්සුවෙන් තමයි හෙව්වේ. දහම හෙව්වා පිස්සුවෙන්. ඊට පස්සේ මට ළමයි කිව්වා ඔන්න තවත් පිස්සුවක් ඇතිලා කියලා. මට කිව්වා. හරි ඊට පස්සේ මම කොහොම හරි දහම හොයාගෙන ඔන්න දැන් තවත් පිස්සුවක දුවනවා. එහෙම තමයි මට කිව්වේ. ඔව් ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඇත්තටම මම පිස්සුවෙන් හෙව්වා. ඒ තරම් මට මේක ඕන කියලා. ඒ පිස්සුවක් කියලා අපි කියන්නේ අර උවමනාව කියන එකනේ. ඔව් උවමනාව. ඊට පස්සේ මට කියන වචනේ. ඔව් ඊට පස්සේ මට කියනවා මේ ඕන විදිහට හදිස්සි වෙන්න එපා. මං ගෝ නෑ මං තව කී කාලයක් ජීවත් වෙයිද නැහැ. ඊට පස්සේ මට ඉලක්කයක් තියෙනවා. මේක මට දැනගන්න ඕනි දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා මං ඒ ඉලක්කයට ගිහිල්ලා තමයි කොහොම හරි මං මේවා වෙන්නේ මං ඔයගලන්ට යුතුයකම් වගේ ඉෂ්ට කරනවා. ඉෂ්ට කරන ගමන් තමයි මම මේ දෙයට යොමු වෙන්නේ කියලා. නමුත් මේ මං අහපහු හැදලා බලනවා උත්තිමාවිනේ මගේ අතින් අඩුපාඩු වුණාද කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් ඒවට අපි කොහොමද සමාව ගන්න පින් අනුමෝදන් කරන ඒවා කරනවනේ. අපිට බාහිර ඉන්න අයට 100%ක්ම හිත රිද්දවන්න නැතුව යුතුයකම් කරලා වගකීම් කරලා එහෙම කරන්න බෑ කවදාවත්. එහෙම කරන්න බෑනේ. සරල උදාහරණයක්
දැන් අපි කාගේ හරි සතුටු වෙන්න කියලා අපි කෑමක් හදලා දෙනවා අපි ආස විදිහට. හොඳට මහන්සියලා ලොකු රස්සට වත් එකක් කොතලා දෙන හොන්න කණ්ඩ කිය. එයාට ඒක ප්‍රහක්වත් නැහැ. ඉතින් අපි තුන අපේ යුතුයකම කරා කියලා. යුතුයකම කරගෙන මෙලෝරන්නේ මේව කන්නත් බෑ මම කැමති ඒවත් නෙවෙයි කියලා අයින් කළා දානවා. එතකොට අර අපි මහන්සි වුණා කියලා එහෙම සියලු බාහිර පරිසරයේ ඉන්නේ හැමෝම අපිට සතුටු කරන්න බෑනේ. ඉතින් අපි අර ඒ වෙලාවෙ තියෙන ගනුදෙනුවට අදාළ දේ කරගෙන යනවා. බාහිර පැත්ත නෙමෙයි බලන්න ඕන. ඇතුලේ රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ලම හැම වෙලේම එතනම බලන්න ගන්න. එළිය කොහොම බැලන්ස් කරලා සතුටු කරලා ඒගොල්ලෝන් කරලා යන්න බෑ. එහෙම යන්න බෑ. ඒක. සුපත් වේවා. හරි සුපත් වේවා. අවසරයි අරියතුමාණනි. කොහෙන්ද මම ඔබතුමියගේ දේශනා අහනවා සමග දේශනා අහලා තියෙනවා දැන් 10කට වැඩි ප්‍රමාණයක් අවුරුදු පෙරේතලා දේශනා අහනවා සහ මට පොඩි කාලේ ඉඳන්ම ගතියක් වෙන්න ඇති අම්මත් එක්ක සියලුම දේවල් වලට සහභාගී වුණා. කියන්නේ පන්සල් වලට ගියා සහ නිවීමක් කියන දේ හොයන එක ගැන පොඩි කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නත් එක්ක වෙන්නේ නැති පොඩි කුතුහලයක් තිබ්බා සහ ඒක නිවීම කියන එක අපි එදිනදා ජීවිතයේදී ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඔබෙන් තියෙන දෙයක් මේක සංසාරෙත් එක්ක ඇවිල්ලා එන දෙයක්ින් අපි හොයාගත යුතු දෙයක් කියන එක පොඩි කාලේ ඉඳන් දැනුණා සහ තාමත් ඒක හොයනවා දැන් මේ නිවීමට අවශ්‍ය මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නේ කියන එක දැනෙනවා මගේ වයසත් එක්කද දන්නේ අරියතුමාණනි මට ඔබතුමිය කියන දේශනාව තමයි ඇත්තටම ගොඩක්ම සහභාගී වෙන්නේ සහ මට දැනෙන්නේ මේ දේශනාව තමයි. ඔබතුමියට බොහොමයක්ම ස්තුති වෙනවා බොහොමයක් සුවපත් වේවා ඔබතුමියගේ මාර්ගයට ඒක අනිවාර්යයෙන්ම පිටක් වේවා. ඒ දේශනාවලදී සමහර වෙලාවට මාගදී භාෂාවෙන් කියන වචන මට හුරු පුරුදු නැහැ. ගොඩක් වෙලාවට ඒවත් එක්ක මම හිතන විදිහ ඒවත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක සමහර වෙලාවට මට මගේ අඩුපාඩුවක්ද කියලා දැනෙන මොහොතවල් තියෙනවා. ඇත්තටම ඒ භාෂාව මට සමීප නොවීම මගේ ගමනට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නෑ එහෙම වෙන්නේ නෑ. දැන් කෙනෙක් ඉන්න පුළුවන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකවත් කාට හරි විස්තර විග්‍රහ කරන්න බෑ. හැබැයි මේ කියන ධර්මතාවයේ ගැබ් වෙච්ච මූල ධර්මයක් තියෙනවනේ. ඒක Tamanට ගලපගෙන Tamanගේ රත්තිලි පිච්චිලි මත්විලි හොයාගෙන නිවිලා. මාගදී වචන මොනවත් තේරෙන්නේ නෑ. එහෙම ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. තවත් හරියතුමාණෙනි මම කාලාන්තරයක් තිස්සේ මගේ ගති මොනවද කියන එක මා තුළින්ම පරිශ්‍රණය කරන්න පුරුදු වෙලා හිටියා. එයි මේ දේ මට මෙහෙම දැනෙන්නේ, එයි මේකෙන් මම පිච්චෙන්නේ, මේක මගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක් කියන එක මම දැන් හැම වෙලාවකම දකිනවා. එතකොට මම ගොඩක් අයිසොලේට් වෙලා ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ලොකුවට යාළුවොත් එක්ක ආශ්‍රයයක් නැහැ. ගොඩක් ලොකුවට පවුලත් එක්ක ලොකු බැඳීමක් නැහැ. ගොඩක් තනියම අයිසොලේට් වෙලා ඉන්න කෙනෙක්. එතකොට ඒ පරිසරය ඇතුලේදී මම මාව සතුටු කරන්න කියලා කරපු දේවල් ප්‍රමාණයක් යම්කිසි ප්‍රමාණයක් තිබිලා තියෙනවා ඉස්සරින්ද. එතකොට ඔබතුමිය අර කිව්ව විදිහට අපි රත් වෙන පිච්චෙන අපි ගති හදාගන්න දේවල් මම ඒ කරලා තියෙන්නේ කියලා හිතලා කාලාන්තරයක් තිස්සේ ඇයි මම මේ දේ කරේ මම මේ දේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක කාලයක් තිස්සේ බලාගෙන හිටියට පස්සේ මට දැන් දැනෙනවා තවදුරටත් මට මේ දේවල් කිරීමේ අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. ඒ දේවල් තුලින් මට සතුටක් දැනෙනවා කියන එක දැන් දැනෙන්නේ නැහැ. ඒක උදාහරණ වශයෙන් අරියතුමාගේ මම පොඩි කාලේ ඉඳන් පුරුදු හිටියා මට කවදාවත් කරගන්න බැරි දේවල් මගේ මනෝලෝකය තුළ නිර්මාණය කරගෙන මම සතුටු වෙන්න. ඒක මම බොහෝ කාලයක් කරපු දෙයක්. ඒක මම දැනුවත් වුණේ ඇත්තට මේ දේශනාව අහන්න ගත්තට පස්සේ මම මෙහෙම දෙයක් කරනවා කියන එක. ඒක මේ දේශනාව අහගෙන යද්දිම මම මගේ හිත දිහා බලාගෙන ඉතින් මේ සියලුම දේවල් දැන් මගේ හැරිලා ගිහිල්ලා තියෙනවා. සහ මම මාව සතුටු කරන්න අපි මේ එදිනදා ජීවත් වෙන්න සතුටු වෙන්න කියලා හිතපු කරපු ගොඩක් දේවල් දැන් අතර වෙලා තියෙනවා. දැන් කාලාන්තරයක් තිස්සේ මට තේරෙනවා මම ඒ කරපු දේවල් තේරුමක් නැහැ කියන එක සහ ඒක ගැළවිලා ගිහින් තියෙනවා මම උත්සාහ කරලා නෙවෙයි නිරායාසයෙන්ම. හරි. දැන් මට පොඩි රික්තක ස්වභාවයක් දැනෙනවා. මම ඉන්න පොඩි ස්පේස් එකක කියලා තේරෙනවා. එතකොට රික්තක ස්වභාවයක් කියන්නේ වැඩ නැතිකමද නැත්නම් වැඩ නැතිකම නෙවෙයි. සතුටු වෙන දේවල් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට හරි කියන්නකෝ. ඒකේ පොඩි හිස් ගතියක් දැනෙනවා. ඔව් ඒක තමයි දැන් දැන් ඔතන බලන්න අර ගැළවිලා ගියපු දේවල් ටික පටි ස්වභාවයක් තීච්ච දේවල්මද ගැළවිලා ගියේ නැත්තම් හුරු පුරුදු ටිකක් ගැළවිලා ගිහිල්ලාද කියලා. දැන් සමහර දැන් අපි මිනිස්සෙක් වුණාම
නිවන් අන්තිම අරහත් ඵලයෙන් මේ ඡාතිය කෙලවර කරගෙන ආයුක්කය පරිනිබ්බාණයක් වෙනකම්ම මේ පැය 24 ගෙවා ගන්න එපා. ඒ ටික ගෙවා ගන්න අපිට යම් යම් දේවල් කරන්න වෙනවා. පැය ගෙවා ගන්න. එක එක්කෙනා ඒවට අර හදාගත්ත චර්යා රටා තියෙනවා. ඒව වෙනස් කරන්න ඕනේ නැහැ. හැබැයි එකම චර්යා රටාව ඉන්නේ නැහැ. අපි කාලෙන් කාලෙට අපේ අපේ තියෙන පිරියාපිරි ලෝකවල ස්වභාවයත් එක්ක අපි ආස කරන ලෝකවල එක පොඩි කාලේ ඉඳන් මේවා වෙනස් වෙවි වෙනවනේ. දැන් පුංචි කාලේ ගොඩක් නිදා ගන්නවා, පැන් රස ගෑම කනවා, කාටුන් බලනවා, ආටිකල් ලුකිනකොට හොම වෙනස් වෙවි ඇවිල්ලා ඒ මොන විදිහට වුණත් පිරියාපිරි ලෝකවල හරහා ගති හදාගෙන යාවේ. දැන් ගති හදන්න මුල් වෙන ලෝකයක් හොයාගනිද්දිම බයක් බරක් බැම්මක් රත් වීමක් පිච්චීමක් නන්නේ ඔතන ගතියක් වෙන්නේ. දැන් තමන්ව සතුටු කරන්න කරපු දේවල් හරහා බය බර බැම්ම රත් වීම පිච්චීම තිබුණා නම් තමයි ඒව ගති වෙලා තියෙන්නේ. නැත්තම් ඒවර පැය 24 ගෙවා ගන්න සාමාන්‍ය කායික අවශ්‍යතාවයන් විදිහට කරපු දේවල් වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපි හිතමු ෆිල්ම් එකක් බලන්න යන්න ඕන, කොහේ ට්‍රිප් එකක් යන්න ඕනේ, වෙනසකටත් එක්ක අලුත් කෑමක් හදලා කන්නට ඕනේ. ඒ වගේව නිකන් මිනිස්සු අර නිකන් ගෙවා ගන්න කාලේ ගෙවා ගන්න වෙනසකට කරන දේවල් වෙන්න පුළුවන්. ඒවයි සංගති නෙවෙයි. ඒවා සංගති එකනේ කිව්වේ තමන්ට අනන්‍ය වෙච්ච සංගති බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒ ටික පරිස්සමට හොයාගන්න. ඒ ටික ගැලවිලා ගියාට පස්සේ අනිත් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගෙවල් දොරවල් පිරිසුදුව තියාගන්න එක. දැන් ඒක පටියක් තිබිලා වෙනකොට අර පිළිවෙලට කරගන්න බැරි වුණාම කවුරු හරි ඇවිල්ලා අවුල් කරාම කේන්ති යනවා. කරගන්න බැරි වුණාම වැඩ කරන්න කවුරුත් උදව්වට නැති උකට තරහා යනවා. එහෙමනේ තියෙන්නේ. පටි ස්වභාවය ගැලවිලා ගියාට පස්සේ අර තමන්ගේ තියෙනවනේ පිළිවෙලට ගෙවල් පිරිසිදු කරන් ඉන්න ඕනේ, ඇඳුම් පැළඳුම් පිරිසිදු කර ගන්නට ඕනේ, නෑදෑයත් එක්ක හිතවත්කම් තියාගෙන ඉන්නට ඕනේ, යාළුවොත් එක්ක හරි ගමනක් යන්නට ඕනේ. අර ඉච්ඡ ලෝකේ පැවතෙන්නට ඕන. ඒක නැති වෙන්න බෑ. පැහැදිලි? ඒ නිසා ඉච්ඡයි නිච්ඡයි දෙකේ නිච්ඡ තමයි ගැලවි යන්නේ. ඉච්ඡ ලෝකේ පැවතිලා යන්න ඕනේ. ඒක නැති වෙනකොට ඔය රික්තකයක් වගේ ඇවිල්ලා එහෙම වුණාම ඒක මානසිකව ලොකු බලපෑමක් වෙනවා. එතකොට සමහර විට ඔතන නිත්‍ය සුඛාත් ගති ඇති. ඒව මතුවෙන පරිසරේ හැදිලා නැහැ. දැන් එක්කෝ දැන් හිතන්නකෝ දැන් ගෙදරත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. යාළුවොත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ කිව්වනේ. සමහරට යාළුවොත් එක්ක සම්බන්ධකම් තියාගන්න පටන් අරන් බලන්නකෝ. ඔන්න ඒ හරහා තමන්ගේ හැඟවිලා තීච්ච ගති ටිකක් මතුවෙන්න පුළුවන්. දෙමව්පියෝ පවුලත් එක්ක වැඩිපුර සම්බන්ධකම් පවත්වන්න ගන්නකො. එතකොට තමන්ගේ ඇතුලේ අම්මා තාත්තෙක් අර අයියා කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා අර ගතියක් හැදිලා. ඒ අයත් එක්ක අපි බොන්ඩ් වෙනවා බැඳෙනවා. ඒ බැඳෙන ඒවත් එක්ක අපේ ඇතුලේ තියෙන ගති පණ ගහන්න ගන්නවා. එතකොට තමයි ඒව පණ ගහන්න අවස්ථාව එන්නත් එපා. ඒ නිසා එක එක කඩුළු බැඳන් ඉඳලා හරියන්නේ නැහැ. පැහැදිලි? ඒ නිසා තමන්ගේ ස්වභාවය යට ගහගෙන ඉන්නව නම් ඒක මතුවෙන්න ගන්නකොට ස්වභාවයට එනවා. ඒ ස්වභාවය මතු කර ගන්න ඕනේ පළවෙනියට. නිසා බලන්න එහෙම වෙලාද කියලා. එතකොට ඔය අඩුවක් හිස් බවක් එහෙම දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒතර දැන් විවාහ වෙන්න අවශ්‍ය නැහැ වගේ එකක් එන්න පුළුවන්. එතකොට විවාහ වෙන්න අවශ්‍ය නැහැ කියන එකක් ඉඳනකොට විවාහ වුණාට පස්සේ පෞල් ජීවිතය තුළ එන හැල හැප්පීම් මේ ආදර සම්බන්ධතා තුළ පණ ගහන සත්තු ටිකක් ඉන්නු ගති ටික. දැන් ඒ ටිකට කඩුල්ල බැඳිලා තියෙනවා. එතකොට ඒ බැඳීම හරහා රික්තකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔය කියන විදිහට. තේරුණානේ? එතකොට ඒක එහෙම වෙන්න බෑ. අර ටික මතුවෙන්න දෙන්න ඕනේ ස්වභාවයට එන්න. අර තමන්ව වෙනම මානසික රාමුවක් හදාගන්න යන්න එපා කොයිම වෙලාවකවත්. ඒකයි. අතරමැද වෙලා තියෙන ගොඩක් උත්තමාවියනේ මම ගති හඳුනා ගැනීමකටත් වඩා මම වේදිකාවක් නිර්මාණය කරනවා. අන්න ඒක තමයි මට හිතුනේ. ගති පොඩ්ඩයි තියෙන්නේ. ඊට වඩා වේදිකාවක් හදලා ඒක තුල මම මෙහෙම ඔක්කොම අයින් කරලා දාලා දැන් මුකුත් නැහැ කරන්න. අන්න එහෙම එකක් වෙලා තියෙනවා. පැහැදිලි? හරි. සෝපත් ඒවා. ඒ ප්‍රශ්න ටික හරි හොඳයි. එයා හොඳට ගිහින් කියන්නේ හිතන්න පටන් අරන් තියෙනවා. ටිකක් යද්දි ගාන්ට ඒ ට්‍රැක් එකට. ඔව්. දුක්ඛං වේදිතං අසහතං කියන එක තව ටිකක් පැහැදිලි කරන්න. දුක්ඛං වේදිතං දුක්ඛං සුඛං අදුක්ඛම අසුඛං කියලානේ තිබුණේ. ඒකේ
වේදයිතං කියලා කියන්නේ අම්ම වේගය දනවනවා. දැන් අපි හිතමුකෝ මේ උදාහරණයක් විදිහට අම්මට කියනවා අල්ලපු ගෙදර එක්කෙනා හරි කවුරු හරි කියනවා එක්කෝ යාළුවෙක් කෙනෝ මගේ දරුවා හරි ස්වාමියා හරි මෙහෙම නැති වුණානේ කියලා. දැන් උතන ඉන්න කෙනෙක් කියනවා හානේ ඇත්තද කවද්ද නැති උනේ මොකකින්ද එහෙම උනේ කියලා අහන. දැන් උනේ දෙතින් දුකයි තමයි. දැන් වේදයිතන් ස්වභාවයක් ගොඩක් වෙලාවට අනුන්ගේ එක්කෙනෙකුට එන්නේ නැහැ අපිට. ඒ කියන්නේ දැන් එයාගේ කතාව කිව්වහම ඔව් නේද කියලා දුකයි මටත් දුකයි තමයි කිව්වට දුකයි. කාගේ හරි දරුවෙක් නැති වුණා මහත්තයෙක් නැති වුණා හැම කෙනෙකුට දුකයි. හැබැයි ඒ මගේ දරුවෙක් මගේ කෙනෙක් නම් නැති වුණේ ඒ දුක මට වේදයිතං වෙනවා. ඇයි ඒ මගේ ඇතුලේ මං හදාගෙන හිටපු ස්වාමියාට හදාගෙන හිටපු බිරිඳට හදාගෙන හිටපු දරුවට අර බාහිර එක්කෙනා ගැළපිලා ඒ ඔස්සේ ලෝකයක් මං හදන් හිටියේ. ඉන්නේ ලෝකේ කඩාගෙන වැටෙනකොට ඒ ආපු දුක වේදනාවේ වේදයිත ස්වභාවයක් තියෙනවා. සැප වේදනාවක් ලැබුණත් ඒකේ වේගය දනවනවා. ඒකයි කියන්නේ වේදනාවේ නම ආකාරයක් තියෙනවා. ඒ තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා නිකං ඕන කෙනෙකුට ඇති වෙනවා. දැන් රස්නේ නම් අවුව යනකොට දුකයි. ටිකක් වේද කකුලේ කටුවක් කරුණාම දුකයි. ඔළුව කැක්කුම ආවහම දුකයි. ඒ වේදනාව මේ ඉන්ද්‍රිය වලට දැනෙන දුක් වේදනාව. කවුරු හරි කාගේ හරි කෙනෙක් මැරිලා කිව්වහම දුකයි. දැන් අර පස්සේ කප්පරිල්ලා මෙච්චර මිනිස්සු මැරිලා කිව්වහම දුකයි. දැන් ඒ වගේ අපිට දුක එනවා. හැබැයි ඒ දුකේ දැන් ඒ බස් එක ඇතුලේ අපේ අහවල් මේකේ නා හිටියා. ඔන්න එනකොට අයියෝ කියලා ඔන්න අර දුක වේදනාවට වේගය ආවේගයේ චිත්තාවේගය එනවා. ඇයි අපේ කෙනා. දැන් ඒ ලෝකේ ආමේ එතකොට හිතන්නකෝ දුවගේ මහත්තයා හරි එක්ක කවුරු හරි හිටියා කියලා අයියෝ දැන් දුවට යන කල මොකද්ද දැන් මහත්තයාත් නේ අයියෝ ළමයා මෙහෙම ළමයිව හදාගෙන ඔන්න අම්මා කෙනෙකුට පිච්චෙනෝ රත් වෙනවා. ඇයි ඒ අර නිච්ච සුඛාත්ත ලෝකේ කඩාගෙන වැටිච්ච නිසා. තේරුණාද? ඒන රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල පටි ස්වභාවය දැකලා මම හදාගත්ත ලෝකේ නිච්ච කරගත්ත දේ මොකද්ද කියලා බලලා මේ මමම හදාගත්ත එක මගේ හිතේ හිටියා මගේ දුවගේ මහත්තයා මගේ දුවගේ මගේ පුතාගේ නෝනා නැති වෙන්නේ කවදාවත්. ඒගොල්ලෝ මම මැරෙනකම්ම ලස්සනට ඉඳීවි අර එහෙම මෙහෙම කියාගෙන ඒ ලෝකවල කඩන් අටප හින්දානේ මේ දුක ආවේ. ඒව ආනපාන වෙලා ගියොත් නිරාමිස දුක්ඛයක්. එහෙනම් මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම අසුඛ වේදනා කියන්නේ මූලික අවස්ථා. ඒකට වේගයක් එනකොට සාමිස සුඛ සාමිස දුක්ඛ සාමිස අදුක්ඛම අසුඛ. ඒ පටිය දැකලා ගැලවිලා යනකොට නිරාමිස දුක්ඛ නිරාමිස සුඛ නිරාමිස අදුක්ඛම අසුඛ. ඔක තමයි නම ආකාරය. ඔය නමේ වේදයිතං සුඛං කිව්වේ අර වේගයත් එක්ක එන අවස්ථාව. අවිද්‍යා මූලයේ මුල් වෙලා පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙලා ගතියක් හැදෙන තැන. පැහැදිලිද? එහෙමයි වෙන්නේ. වේදයිතං කිව්වේ ඒක වේගය දැනෙනවා, දනවනවා කියන එක. හරි. හොඳයි. අවසරත් මාර්ගණි. ඔව්. ප්‍රශ්න තියෙන දිනදා ජීවිතයේදී අපි ආයතනයේ සසලා ගන්නකොට අපි කරන රැකියාව තුළ එතකොට අපි මාංශ වලින් ඈත්ලා හිටියත් අපි හරහා යම් කිසි ඕනයක් හරි වගේ යනකොට කොහොමද අපි ගල්පගන්නේ? මම කාර්යතුමාසගෙන් මේ ප්‍රශ්නේ යොමු කළා. ඒකෙදි මට කිව්වා පරිවර්ජන අවබෝධය වගන්න. ඒකට තේරෙවි කියලා. නමුත් මම ධර්මදේශනා YouTube වලින් සර්ච් කරලා හම්බුනේ නැහැ. ඒකට දැන් ඔබතුමා අහන්නේ මස් මාළු කන එකෙන් වැළකීලා සිටින් ඉන්නේ අවබෝධයක් තියෙනවා මම කරන රැකියාව මට මා හරහා යම් කෙනෙකුට ඒක දෙන්න වෙනකොට හරි ඔව් අපි හිතමු මොනා හරි ඕඩර් කරන්න වෙනවා දැන් ඒක සහ අපි බලන්නකෝ කාන්තාවක් අම්මා කෙනෙක් බිරිඳක් වුණාම ගෙදර අනිත් අය කනව නම් උයන්ඩ වෙනවා ගේන එකනේ උයන්ඩ වෙනවනේ අපි කන්නේ නැති වුණාට මම දැන් ওই ප්‍රශ්නේ සෑහෙන වතාවක් කතා කරලා තියෙනවා. ඒකට උත්තරේ තමයි දැන් හිතන්න මස් මාළු කන එක මස් මාළු කන එකෙන් අපි ණයක් වෙනවා කියලා කියන එක ඒ කියන්නේ දැන් අපි සතෙක්ගේ මස් කෑවොත් බාහිර සතෙක් කැමැත්තෙන් දීපු දෙයක් නෙවෙයි. එතකොට අපි ඒ සතා ඉල්ලපු නැති දෙයක් බලෙන් අරන් කෑවා වගේ වුණාම අපටත් ওই ණය ගෙවන්න වෙයි.
කියලා හිතලා අපි මම අද ඉඳන් කන්නේ නැහැ කියලා හිතමු. එහෙම හිතලා නොකා ඉන්න එක තේරුමක් නැති වැඩක්. අනිත් එක තමයි මේ ධහම තේරුම් අරන් ධහම අවබෝධයක් ඇති කරගත්තාම ඔබට තේරෙනවා රාග විනය, දේශ විනය, මෝහ විනයයි ණය විනය නැත්තම් මේ හිතලා වර්ණ දාගන්න එක නෙවෙයි විනය කියන්නේ. එතකොට මස් මාංශ කන්න අපි තුල රස තෘෂ්ණාවක් ආසාවක් තියෙන හින්දා නම් අපි කන්නේ සුවඳ එනකොට දකින්නකොට මේ ඒ කාපුරහ මතක් වෙලා කන්න හිතනවනම් එතන රත්විල්ලක් පිච්චිල්ලක් මත්විල්ලක් එකනම් එන්නේ රස පෙරේතකමක් තියෙනවනම් ඒක ආනපාන වෙලා ගැලවි යන ටික කාලයක් යනවා. එහෙම ගැලවිලා ගියාම මස් මාළු කන එක අතහැරිලා යනවා. අපි හිතමු පොළොස් ව්‍යංජනයකටත් ඕකම තිබ්බා කියලා රත්විල්ලක් පිච්චිල්ලක් මත්විල්ලක් කියන ඕක ආනපාන වෙලා ගැලවිලා ගියාට අපි පොළොස් නොකා ඉන්නේ පොළොස් කනවා. පොළොස් කනවා. ඉතින් පොළොස් කන වෙලාවට සුඛ වේදනාවේ නිරාමිස සුඛයක් තියෙනවා රහයි. හැබැයි මාර රහයි කියලා රස පෙරේතකමක් ඉන්නේ හොඳට ඒකේ වේදනාව හොඳටම දැනෙනවා. මස් මාළු වුණත් ආනපාන වෙලා ගැලවිලා ගිහිල්ලා ඒත් කෙනෙකුට කන්න පුළුවන්. හැබැයි මස් මාළු කියන්නේ සතෙක්ගේ මස් නිසාවෙන් අර බාහිර පාර්ශ්වයක ණය වෙන හින්දා අපිට කන්න දෙයක් නැති කමක් නැති නිසා ඕනනම් මස් මාළු නොකා ඉන්න පුළුවන්. එතන අපි නොකා ඉන්නකොට අපිට පීඩනයක් නැහැ. මොකද අපි රස පෙරේතකමක් තියාගෙන අමාරුවෙන් මස් මාළු නොකා ඉන්නව නෙවෙයි. ගැලවිලා ගිහින් කන ජාටි තව තියෙන හින්දා නොකා ඉන්න පුළුවන්. අන්න එහෙමයි ඔක ගැලවෙන්නට ඕන. ඒත් එක්කම අපි දැන් හිතමු අපි දැන් දහම්මගේ යනවා දහම අහනවා අම්මා කෙනෙක් බිරිඳා හැබැයි ගෙදර දරුවෝ මහත්තයා කනවා. දැන් එතකොට ඒගොල්ලෝ ගේනවා. ගෙනාවම අපට උයන්න සිද්ධ වෙනවා. එතකොට මොකද කරන්නේ? දැන් මස් වැද්දාගේ බිරිඳ හිටියනේ බුදුහාමුදුරුවන්ගේ කාලේ සෝතාපට්ටි ඵලයටපත් වුණාට බිරිඳම තමයි ආයුධ ටික දෙන්නේ. බිරිඳ තමයි උයන්නේ. එයත් කන්නේ වුවම. හැබැයි සෝතාපට්ටි ඵලයටපත් වෙලා හිටියේ. එතකොට එයාට වෙන එකම දේ තමයි නියත සම්පෝධි පරායනයෙන් මෙයා කවදා හරි ඉතුරු මඟ ඵලවලට යනවා. හැබැයි ටිකක් පමා වෙනවා. අර ගනුදෙනු නිසා පමා වෙනවා. ඒක ප්‍රමාදයක් වෙනවා. එතකොට දැන් ඔතන දැන් අපි හිතමු මේ දහම යන කෙනෙකුට ඒ වගේ අපටත් උයන්න කරන්න සිද්ධ වෙලා නම් අපි කන්නේ නැහැ. ඒකට උයන්න සිද්ධ වෙනවා. එතකොට ගෙදර දෙන දරුවෙකුට උයන්න නැතුව ඕන වෙන අම්මා කෙනෙකුට ගිහිල්ලා උයාලා දෙන්නත් බෑනේ වෙන කෙනෙකුට කරන්නත් බෑ. හැබැයි ධර්මතාවයෙන් ඒකට වෙන කවුරු හරි සුදුසු කෙනෙක් ලැබෙන්නත් පුළුවන් උයන්න කෙනෙක් හරි ඒක ගෙදර අයත් අතහැරෙන්න පුළුවන් කාලයක් යද්දි එහෙනම් ගෙදර හැමෝම එතකොට වෙජිටේරියන් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් යුතුයකමක් වගකීමක් විදිහට Tamanට උයන්න සිද්ධ වෙනවා නම් උයන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. උයන්න වෙනවා. එතකොට ඉතින් බැරිච්ච සතේ අර Tamanගේ යුතුයකම වගකීම කරලා පින් අනුමෝදන් කරලා නිදහස් වෙන්නයි තියෙන්නේ. Taman කන්නේ නැහැ. ඒත් සම්මත ලෞකික භෞතික ලෝකේ කරන්න වෙනවා. දැන් බිස්නස් එකක් විදිහට අපි හිතමු කෑම හොටෙල් එකක් කරනවා කියලා. දැන් හොටෙල් එකක මෙනු එකේ ඔය කෑම ಜಾති ඕඩර් කරාම එතකොට දැන් ඒ කරන කෙනාට ඒක දැන් ඊළඟට මොකද්ද කරන්නේ? ඒ වගේ ප්‍රශ්නයක්. එතකොට දැන් එතෙන්දී දැන් ඊළඟට නොදීත් බෑනේ. එතනදී පරිවර්ජනා කරන්න වෙනවා කියලා කියන්නේ මෙහෙමයි. එතන ඉතින් අර අපි අර ඒ පරිසරයක් හදලා තියන්න වෙනවා. දැන් අපිට වුණත් ගෙදරකට කවුරු හරි එනවා කිව්වහම කන අයට කන්න දෙන්න වෙන තැනක් වෙලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ එතන. උතන්දිත් ඔහොම කරන් යද්දී ධර්මතාවයකින් අර මේ ධම්මගේ සෝතාපන්න සකදාගාමි අනාගාමී කියන එකට ටික කාලයක් එක්කනේ යන්නේ. ඔහොම යද්දී අර සමාව අරගෙන පින් අනුමෝදන් කරලා ඔහොම කරගෙන යනකොට ධර්මතාවයෙන් ඕව පරිවර්ජනා වෙලා වැළකෙන්න හේතු හැදෙනවා. එක්ක වෙන ජොබ් එකකට මාරු වෙනවා. එක්ක ඕකට වෙන කෙනෙක් ඔය බිස්නස් එකේ ඔය ඩිසිෂන් ගන්න තීරණ ගන්න තැනකට එනවා. Tamanට ඒකේ පැත්තකින් වගේ ඉන්න පුළුවන් සයිඩ් එකකින් ඉඳන් කරන්න පුළුවන් ලෙවල් එකකට එනවා. එහෙම වෙනකොට ඔය දැන් නිදහස් වෙලා යනවා. එහෙම වෙයි. එතකන් දැනට ඉතින් ඔය පින් අනුමෝදන් කරලා ඒ ටික එහෙම කරගෙන යන්න. එමෙ යද්දි ඉතින් ඒකෙන් අවඩක් අසාධාරණයක් වෙනවා නම් මැරිච්ච කොහොමත් සතෙක්නේ පින් අනුමෝදන් කරන්න තමයි. අපිට උනත් ඔය දේ වෙන අපේ කාන්තාවේ බනහන හැමෝටම උනත් ඔය ටික වෙනවා. ඒක උයන්න වෙනවා නේද? උයන්න නැතුව බෑ. ගේන්නත් වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මොකද එහෙම කරා කියලා නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ.
නිවන කියන්නේ රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල තැවිල්ල දැවිල්ල නිදහස් වෙන එක. නිවන වැහෙන්නේ නැහැ. නිවනට ඒක පොඩි බාධාවක් කියලා පරක්කු වෙයි. හැබැයි දකින්න. ඒ දකින්න වෙලාවේදී පරිසරය වෙනස් වෙයි කවදාම හරි. ඒ විදිහට. හොඳයි සුපත්. තව විනාඩි 10ක් වගේ තියෙනවා. Zoom එකේ ප්‍රශ්න ටිකට දෙන්න. අනිතුමියනි ජීවිතයේ යම්කිසි අරමුණක් ඉගෙනීම තුළින් බලාපොරොත්තු වන විට ඒක ලෙසම විය යුතුමයි යයි සංගති සමග රත් වෙන පිච්චෙන මත්තන අවස්ථා තියෙනවා. එය අනිච්ච දුක්ඛ අනාත්තන් ලෙස දකින්න ඕනිද? ඔව් දැන් එතන සංගතියක් නම් ඉගෙන ගන්නකොට අපි හිතමු පන්තියේ පළවෙනිය වෙන්න ඕනේ. එක්ක මේ සබ්ජෙක්ට් එකට මට මෙච්චර ලකුණු ගාණක් තියෙන්න ඕනේ. එහෙම කියලා අර තමන් ඒකට නිත්‍ය සුඛ අත්ත ලෝකවල නිර්මාණය වෙලා වැඩ කරද්දී ඒ අරමුණු ඉෂ්ට නුනහම ලකුණු දෙකක් මදි දෙකෙන් තමන් දෙවනිය වුණා නිින්ද යන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න එනවනේ. තමන්ගිට කඩි ෆස්ට් ක්ලාස් එකක් මිස් වුණා දශම දෙකේ නිින්ද යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒවා එනවනම් ඒ කියන්නේ නිත්‍ය සුඛාත්ත ලෝකවල තිබිලානේ. එතකොට රත්තිලි පිච්චිරි මාත්‍තිර තිනුත් ඒක ඔය ප්‍රතිඵලයට අඬනව නෙමෙයි. ඔක පොඩි කාලේ ඉඳන්ම තියෙන එක. මම හැමදාම උදාහරණ වලට ගන්නවා. ඉතින් හැමදාමත් හොඳ පුතා කියලා අහන්න අර කැපී පෙනෙන්න ඒ තමන් හදාගත්ත නිත්‍ය සුඛාත්ත ලෝකවල හොයා ගිහින් ආනපාන වෙන්න ඕනේ. අනිච්චන් දුක්ඛන් කියලා හිතුව කියලා වැඩක් වෙන්නේ නැහැ. තාම ඔය දහම හරියටම පැහැදිලි වෙලා නැහැ. ඒකයි ඔහොම ප්‍රශ්න අහන්නේ. ඒ ගතියට අදාළ නිත්‍ය සුඛාත්ත හොයාගත්ත නිච්චේ අනිච්ච දකින්නයි ඕනේ. අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා හිතුව කියලා වැඩක් නැහැ. එහෙම හිතුව කියලා ආනපාන වෙන්නේ නැහැ. ඒකයි. ඔව්. තව ප්‍රශ්නයක් තියෙනවා අනිත්‍යමාගේ. හේතුව හේතුඵල ධම බහා ගැලපීම ණය විනයට සැසඳීම මුලදී කරපු විදිහට නෙමෙයි ටික ටික ධම තේරෙනකොට එය සිද්ධ වෙන්නේ. එය සද්දස්ස කුලපුත්තස්ස තත්වයට අවශ්‍ය කරන ප්‍රමාණයට පූර්ණ වුණ කෙනෙක් නේද බුද්ධ ශක්තියට අනුගත විය යුත්තේ. එය එසේනම් අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය මයින් එක තමයි වැඩි. දැන් එතන ණය විනය කියන එක කොහොමත් ඔය පොතේ කහපාට පොතේ විදිහට හැමෝම කරන්න. ඒක කරන එක හොඳයි. කරන්න පින් අනුමෝදන් කරන්න අරහත් ස්වභාවයටපත් උනා. අරහතුන් වහන්සේ කෙනෙකුට පින් දීලා පින් පවරලා ඉවර කරන්න බැරි තරම් ඥාති පිරිසක් ඉන්නවනම් ඔය අවශ්‍ය ප්‍රමාණය ගැන කවර කතාවද? ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයක් ගැන කියන්න බෑ. ඒ නිසා ඒ පින් අනුමෝදන් කරන එක දිගටම සිද්ධ වෙන්නට ඕන. ඒක අවශ්‍ය ප්‍රමාණය කියලා මම අර ඉස්සෙල්ලා කිව්වා ප්‍රශ්නයකට මම හිතන්නේ බුද්ධ ශක්තිය අනුගත වෙනකොට දැන් යන්න ඕනේ කියලා හිතෙනවා. ගියා අනුගත වුණාද නැද්ද කියන එක නෙවෙයි. දහම අපි අර බලන්න ඕනේ බුද්ධ ශක්තිය අනුගත වුණා. ටික් එකක් දැම්මා. මාර්ගයට ආවා. ටික් එකක් සද්දාසුකල පුතස්ස වුණා. ටාරියක් දැම්මා. එහෙම මේකම් මේ මොකක් හරි එකක් කරන වගේ කෝස් එකක් නෙවෙයි. තමන්ගේ රත්තිල්ල පිච්චිල්ල මත්තිල්ල නිවුණාද අන්න ඔච්චරයි හොයන්නේ. ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන රත්තිලි පිච්චිලි මත්තිලි නැතුව බණ අහන අයට. ඒගොල්ලන්ට මිනුම් දඩුව එපේ. මෙෂර් කරගන්න ටෙස්ට් කරගන්න එකක් නැහැ. දැන් රත්තිල්ල පිච්චිල්ලක් මත්තිල්ල තීන ගෙනාට පරීක්ෂා කරගන්න මිනුම් දණ්ඩක් තියෙනවනේ. මොකද්ද මිනුම් දණ්ඩ? තමන්ගේ ගින්න. තාම තියෙනවද? තාම තියෙනවා. දැන් අම්මට පුළුවන් දැන් මේ වගේ ඔය පුතා නැති වෙච්ච දරුවෝ නැති වෙච්ච අම්මට හොස් කාලේ එනවද? දැන් තාම නිවිලද කොහොමද? ඒ ස්වභාවය බල යත. තව පිච්චිලිනාට ඒක බල ඒ ගතිය ගැලවි යන හැටි බලන්න පුළුවන්. එතකොට ඔය සද්දස්ස කුල පුත්තස්ස වෙන කෙනාටත් මේ දහම තේරුම් අරගන්න අපි ඔන්න දැන් ගැලවිලා යන එක වෙන්නේ. පස්සේ දැන් මෙතන දැහුවේ ඇත්තටම සද්දස්ස කුල පුත්තස්ස වෙන මට්ටම කියන එක එහෙම කියන්න බෑ. මෙන්න මේ ගානට ඇති කියලා එහෙම මට්ටමක් කියන්න බෑ. Tamanට දහම වැටහිච්ච තරම තමයි.
වැටහිච්ච තරමට අනුව කීප සැරයක් යනකොට කොයි වෙලේ හරි මේ තමන්ගේ සංගති ලෝකයක් ගෙතෙන හැටි හරියට පෙවුණා. ඔන්න පරිච්ඡ වෙලා සංඋප්පාද වෙන හැටි පේන. සම්දිට්ඨිකෝ වෙනවා. එහෙමයි වෙන්නේ. ඒ ටික විතරයිනේ. හොඳයි. එහෙමනම් හොඳයි පින්වතුනි මේ අද දිනේ පැය 3කට ආසන්න කාලයක් අපි ධම් සාකච්ඡාව සිද්ධ කරා. එහෙමනම් සූදානම් වෙනවා ධම් දේශනාව සහ සාකච්ඡාව අවසන් කිරීමට. මේ වෙලාවේදී කල්පනාවට ගන්නට ඕනි අපි පැය 3ක් විතර ධම් සාකච්ඡා කරාම දැන් අර කිව්වා වගේ අර හිත නිවිලා සැනසීලා මිදෙන තැනකට ඔබවම ඔබ විසින්මපත් වෙනවා දේශනා අහනකොට. ඒත් එක්කම නැවත නැවත මේ දේශනා අහන්නට ඕනේ තමන්ගේ ජීවිතේට ගලපන්නට ඕනේ කියන උවමනාව ඔබට ඇති වෙනවා. ඒත් එක්කම පින්වතුනි මිනිස්සෙක් වෙලා මේ මිහිපිට ඉපදුච්ච අපි හැමෝටම කරන්න පුළුවන් උපරිම යුතුයකම තමයි අපි අනවරාග්‍ර සංසාරයක් පුරාවට ආමේ ගමනේ අපිට හිටපු අම්මාවරු ගන්න අනන්තයි, පියවරු ගන්න අනන්තයි. අපිට හිටපු ස්වාමියෝ ගන්න අනන්තයි, භාර්යාවෝ අනන්තයි, දරුවෝ අනන්තයි. ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ අපි ආපු මේ සසර ගමනේදී අපට උදව් කළා, උපකාර කළා, අපිට කිරි දුන්නා, අපට කන්න බොන්න දුන්නා, අපට යුතුයකම් වගකීම් කරා. අය දහඩිය මහන්සියෙන් උපයා සපයාගත් දේවල් වලින් අපි අයගේ දරුවෝ වෙලා අපට දරුවෝ වෙලා අපි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උදව් පදව් කරගෙන ආපු මේ සංසාර ගමනේ අන්තෝ ජටාවත් බහි ජටාවත් අතිවිශාලයි. ඒ ආපු ගමනේ උදව් සිතින් කයින් වචනෙන් උදව් උපකාර කළපු ඒ සෑම සත්වෝ පුද්ගලයෝම මේ විශ්වයේ මේ වෙලාවේ මොනියම්ම හෝ තලයක උප්පත්තිය ලබා ඇති එදා අපිත් එක්ක එක වහලක් යට හිටපු අය. සමහර අය දිව්‍ය ලෝකවල, සමහරු බ්‍රහ්ම ලෝකවල, සමහරු සතර අපායේ, සමහරු මනුෂ්‍ය ජාතියේ උප්පත්තිය ලබා ඇති. ඒ අය කොතනක හිටියත් මනුස්සෙක් වෙච්ච ඔබේ අපේ එකම ඥාති උතුකම තමයි හදියම් පිනාති පුණ්‍යං වෙලා මෙවැනි ධම් සාකච්ඡාවක් අවසානයේදී ඔබේ හද පිනා යෑමෙන් ඔබේ හිතේ ඇතිවෙච්ච නිරාමිස ප්‍රීතියෙන් ජනිත වන්නා වූ ඒ උතුම් පුණ්‍ය ශක්තියින් හරි බලවත්. මේ ලෝකයේ හැම දෙයක්ම පවතින්නේ විඥාන ශක්තිය, මේ මනසේ තියෙන ශක්තිය මුල් කරගෙන. එහෙනම් පින්වතුනි ඔබේ මනසේ උපද්දෙච්ච ඒ පුණ්‍ය ශක්තිය, ඒ සුදු කිරණ ශක්තිය අනන්ත සංසාරයක් පුරාවට මේ ගමනේ ඔබට උදව් උපකාර කළා වූ ඒ සියලුම සත්වයන්ට පුද්ගලයන්ට එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා, අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ අයට මේ පින්පෙත් කැප වෙත්වා, ඒ අය වෙනුවෙන් මේ පින්පෙත් පිහිටත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අනවරාග්‍ර සංසාරයක් පුරාවට මේ ගමනේ ඔබ අතින් යම් සත්වයකට පුද්ගලයෙකුට හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් සිදු වූවා නම් ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ ඔබ අප සෑම සිරුදනාටම කමා කරත්වා කමාව ලැබේවා. ඒ සියලුම අයටත් මේ පින්පෙත් එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා, අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අද දිනේදී අපිට මෙවැනි වටිනා දහම් වැඩසටහනක් සඳහා දහම් වැඩසටහනක් සිදු කරගන්නට වැතිබර දායකත්වයේ සපයපු විශාල පින්වතුන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් සමහර අය ඒ අයට හැකි ආකාරයෙන් මේ බරපැන සඳහා උදව් කරනවා. ලොකු විශාල බරපැනක් යනවා දැන් පිරිස වැඩි නිසා. ඉතින් එක එක්කෙනා Tamanට හැකි ආකාරයෙන් දායකත්වය දෙනකොට නම් ලිස්ට් එකත් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අද නම් ලිස්ට් එක නම් ලෑස්තුව ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මම බොහොම කෙටියෙන් කියන්නම්. පින් අනුමෝදනාව කරන්න දෙද්දි පුළුවන් තරම් මේ නම් ගම් අඩුවෙන්ම සඳහන් කරලා දෙන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒ සඳහා ඉදිරිපත් වෙන අය මොකද ඒ දානයට සහභාගී වෙන පින්වතුරුත් මෙතන ඉන්න නිසා ඒ අය දන්නවා අපි පොදුවේ පින් අනුමෝදන් කරද්දි කාගෙන අයද සීපත් කරන්නට ඕනි කියලා. ඉතින් ඒත් එක්කම අද දිනේදී දහම් වැඩසටහන සඳහා බැතිබර දායකත්වයේ සපයනවා සංජීව පණ්ඩිත රත්න මහතා ඇතුළු පවුලේ සියලු අය. ඒ අය බලාපොරොත්තු වෙනවා
මියගිය සිය මෑණියන් වන රතුහාමිනේ පණ්ඩිතරත්න මහත්මිය ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කරන්නට. ඉතින් ඒ සුජීවත්ව සිටින ටෙන්සන් පණ්ඩිතරත්න පියාණන්ටත් කායික මානසික නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වේවා. ඒ දානය සඳහා සහභාගී වූ සියලු දෙනාටමත් කම්මාවරණ දුර වේවා. සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම එස් විජේසේකර මහත්මිය ඇතුළු පවුලේ සැම බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය ජී.ඒ. විලියම් පියාණන්ටත් කේ.පී. ලෝරා මවටත් සංඝදාස විජේසේකර පියාණන්ටත් අමරාවතී පලිය වඩන මවටත් ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කිරීමට විජේසේකර මහත්මිය නමින් පින් බලාපොරොත්තු වෙන සියලු අයට මේ පින්පෙත් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. පෙරේරා මහත්මිය විසින් අද දිනට 77 වන ජන්මදිනය සමරන තම ස්වාමී පුරුෂයා වන ජයදේව පෙරේරා මහතාටත් විදේශගතව සිටින පුතා දුව ඇතුළු පවුලේ සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය අදිෂ්ඨාන කරනවා. ඒ වගේම නුදාරා චූටි දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා. ඉතින් මේ සිළු අයට අපි අදිඨාන කරන්නට ඕන. ඒ අයට මේ දහම් හඬ ඇසෙයිවා. මේ මනුස්ස ජාතියෙම මේ උතුම් නිබ්බාන සුවයෙන් සැනසෙන්නට හේතුපත්‍ය සැකසේවා කියන එකයි අදිඨානයේ විය යුත්තේ. එයාට යහපතක් වේවා සුවපත් වේවා කියලා අදිඨාන කරනවා. ඒ වගේම පින්වතුනි හේමමාලීද සොයිසා මහත්මිය බලාපොරොත්තු වෙනවා මීට අවුරුදු 43කට පෙර මිය ගිය W.E.M. අබේසේකර පියාටත් අවුරුදු 9කට පෙර මිය ගිය F.M. අබේසේකර මවටත් ඇතුළු සංසාරගත ඥාතීන්ට මේ සියලු පින් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. සුදත් පීරිස් මහතා සහ දර්ශනී පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා ඒ අය නමින් මිය පරලොව ගිය සංසාරගත ඥාතීන්ටත් මේ සියලු පින් 100 අනුමෝදන් කරන්නටත් ඒ වගේම මේ දිනවල රෝගාතුරව සිටින සුදත් පීරිස් මහතාට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. සියලුම දානයට සහභාගී වූ සහ ඒ අසනීප තත්වෙන් ඉන්නේ සියලු දෙනාගේ කම්මාවරණ දුර වේවා. මේ ඡාතියේදී මුතුම් වූ නිපාන සුවයෙන් නිවී සැනසේවා කියලා අදිඨාන කරනවා. මනෝරේ පියදර්ශනී මහත්මිය බලාපොරොත්තු වෙනවා මීට තෙමසකට පෙර හදිස්සි අනතුරකින් මිය ගිය එච්.ඩී. බුද්ධිකා සුදර්ශනී අක්කාටත් මීට පෙර මිය පරලොව ගිය කේ.ඩී. මිලින් ආච්චිටත් කේ.එච්. රත්නාවතී මවටත් කේ.එච්. මාග්‍රට් ලොකු අම්මාටත් ධර්මසේන ජයවික්‍රම මහමණ්ඩිය ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට අප විසින් රැස් කරගත් සියලු පින්පෙත් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රාජගිරියේ පදිංචි මනුල ධර්මරත්න සහ සන්ධ්‍යා නිශාන්ති යන මහත්මීන් විසින් බලාපොරොත්තු වෙනවා. එයයි නමින් මිය පරලොව ගිය W.M. ධර්මරත්න මහතා ඇතුළු මියස් පරලොව ගිය සංසාරගත සියලුම ඥාතීන්ට අප විසින් රැස් කරගත්තා වූ සියලු පින්පෙත් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා සුගතිගාමී උප්පත්තියක් ලබන්නටම මේ පින්පෙත් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා. තිලක්ෂී හේරත් මහත්මිය බලාපොරොත්තු වෙනවා මනෝරී දියකෙලිනාව මහත්මියගේ ස්වාමි පුරුෂයා සහ මනුල හේරත් හා තිලක්ෂී හේරත් යන අයගේ පියාණන් වූ නැසී ගිය ලක්ෂ්මන් සරච්චන්ද්‍ර හේරත් මහතාටත් පින් අනුමෝදන් කිරීමට ඒ වගේම මනෝරී දියකෙලිනාව මහත්මියගේ මිය පරලොව ගිය පියාවන ආර්.බී. දියකෙලිනාව මහතාට සහ සමරවීර මෑණියන්ට මණිකේ මවට සහ සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අප රැස් කරගත්තා වූ සියලු පින්පෙත් මේ මිය පරලොව ගිය සියලුම අයට නම් සඳහන් කරමින් මේ කිව්වා වූ සියලුම අයට 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම කඩුවෙල පදිංචි උදානී රේණුකා මහත්මිය බලාපොරොත්තු වෙනවා දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ටත් ඒ වගේම පින් අනුමෝදන් කරන්නට ඒ සියලුම ඒ අය නමින් මිය පරලොව ගියා වූ සංසාරගත සියලුම ඥාතීන්ට මේ සියලු පින්පෙත් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒකම නයනා වල්ගම මහත්මිය බලාපොරොත්තු වෙනවා ඇල්ල බස් අනතුරින් මිය ගිය W. චෛනී ජීවන්තිකා මහත්මියටත් ඒ වගේම මේ මනතුරින් මිය පරලොව ගිය සියලුම දෙනාටත් එයයි නමින් මේ සංසාරගත සියලුම ඥාතීන්ටත් අප විසින් රැස් කරගත්තා වූ සියලු පින්පෙත්
එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා සුගතිගාමී උප්පත්තිය ලබන්නට මේ සියලුම මිය පරලොව ගිය අයට මේ පින්පෙත් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා. ඒ වගේම නිල්මිනී බාලසූරිය මහත්මිය බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය නන්දාවතී මවටත් කේ කරලින් හාමි නැන්දම්මාටත් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට කැපකොට පින් අනුමෝදන් කිරීමට ස්වාමි පුරුෂයා ඇතුළු ඒ සියලුම අයට මේ දහම් මඟ විවර වෙන්නට සියලු කම්මාවරණ දුර වේවා. නිල්මිනී බාලසූරිය මහත්මියගේ සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව ඉන්න සෑම සිල් දනාටම සිතක් යහපතක් ශාන්තියක්ම වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. කල්යාණී ගුණවර්ධන මහත්මිය බලාපොරොත්තු වෙනවා මියගිය DER ගුණවර්ධන පියා PA චන්ද්‍රා ගුණතිලක මවටත් පෙරමියස් කහවල සහ එමානෝනා සහ යන දෙමව්පියන්ටත් මියගිය සියලුම ඥාතීන්ටත් කැපකොට පින් අනුමෝදන් කිරීමට ඒ සියලුම දෙනාගේ කම්මාවරණ ඉවත් වේවා. මිය පරලොවගේ සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ඡාතියේම උතුම් වූ නිපාන සුවයෙන් නිවී සැනසෙන්නටම ණයකන් දුරු වලින් නිදහස් වෙන්නටම මේ පුණ්‍ය අනුමෝදනාව උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා. මේ මාසේ 23 වන දින උපන්දිනය සමරන පුණ්‍යා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. එතුමිය සහ මහිපාල මහතා නමින් මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාතීන්ට මේ සියලු පින්පෙත් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පුණ්‍යා මහත්මියගෙත් මහිපාල මහත්මාගෙත් සියලු කම්මාවරණ දුර වේලා නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. කායික මානසික සුඛී සුවපත් භාවයෙන් සුවසේ මේ අරිය මඟ ගත කරන්නට ගෙවා ගන්නට මේ ඡාතියම උතුම් වූ නිබ්බාන සුවය නිවී සැනසෙන්නටම හේතුපත්‍ය සැකසේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒ වගේම පුෂ්පා පෙතන්ගොඩ සහ චන්ද්‍රසේකර යන අයගේ නැසී ගිය දෙමාපියන් වන එඩ්වින් පෙතන්ගොඩ, රොසලින් ගුණවර්ධන සහ AG පීටර්, KKG පියසීලි යන අයට කැපකොට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. AG චන්ද්‍රසේකර මහතා AG චන්ද්‍රසේකර මහතා සහ පුෂ්පා පෙතන්ගොඩ කියන අය තමයි මේ දානට සඳහා අනුග්‍රහයක දායකත්වයේ සපයලා තින්නේ. ඒ අය නමින් පින් බලාපොරොත්තු වෙන සංසාරගත සියලුම ඥාතීන්ට මේ සියලු පින්පෙත් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දිනයේදී අසනීප තත්වයක් නිසා මොළයේ ඇතිවෙච්ච මොනවා හරි ආබාධයක් නිසා ශල්‍ය කර්මයකට මුහුණ දීමට නියමිතව සිටින ඉංගිරියේ පදිංචි හර්ෂණී සඳමාලී මාතර ආරච්චි මෙනවියට එම සත්කම සාර්ථකව සිදු කරගෙන ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවය අත්පත් කරගන්නට අපි සිළු දෙනා ඒකාපද්ද ශක්තිය සිදු කිරණ ශක්තියක් පතුරවලා හර්ෂණී සඳමාලී මාතර ආරච්චි මෙනවියට ඉක්මනින් නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වේවා. ඒ ශල්‍ය කර්මයේ සාර්ථක වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමේ ඡාතියම උතුම් වූ නිබ්බාන සුවයෙන් නිවී සැනසෙන්නටම මේ දහම ආසන්නටම හේතුප්‍රත්‍ය සැකසේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම ගාල්ලේ පදිංචි ප්‍රගීත් මහතාගේ ස්නායු ආබාධයේ සුව වී නිරෝගී සුවපත් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ප්‍රගීත් මහතාට ඇති වෙලා තියෙන ඒ කර්මානුරූපව ඇති වෙලා තියෙන ස්නායු ආබාධයෙන් නිදුක් නිරෝගී නිදහස් භාවය අත්පත් වෙනට සුදු කිරණ ශක්තියක් පතුරවල අපි අධිෂ්ඨාන කරනවා. සේම එතුමාටත් මේ දහම අසාගෙන තමන්ගේ සංසාර ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන පාරමාර්ගයේ මතු කර ගන්නටම මේ ඡාතියෙම හේතුප්‍රත්‍ය සැකසේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒ වගේම 15 වෙන ඒ වගේම සීපත් කරන්නට ඕනි විශේෂයෙන්ම අද දිනේදී මිය පරලොව ගිය මාගේ ස්වාමි පුරුෂයා වන තුෂාර පියදර්ශන මහත්මයාට මාස 2ක් විතර වෙනවා මේ මාසෙට. ඉතින් එතුමාටත් අප විසින් රැස් කරගත්තා වූ මේ සියලු පින්පෙත් 100 අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා. මේ හෙළබීමේම යලි උප්පත්තිය ලබා සියලු මේ දහම පරිපූර්ණ කරගෙන සසර දුකින් අත මිදීම පිණිසම මේ පුණ්‍ය අනුමෝදනාව උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වතුනි මේ
හෙට දිනයට අවුරුදු 15 වෙනි වියට පා තබන තරුල් මින්දුල පුතාටත් ඒ වගේම 79 වන වියේ පසු වන ගර්ලින්ද සිල්වා ස්වාමියාගේ ආදරණීය මවටත් නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වේවා. සියලු කම්මාවරණ දුර වේවා. මේ ඡාතියේදී මුතුන් වූ නිපාන සුවය නිවි සැනසෙන්නටම හේතු ප්‍රත්‍ය සැකසේවා කියලා අධිඨාන කරනවා. ඒ වගේම හැදූ වැඩූ දෙමව්පියන්ටත් අකුරු කරපු ගුරුවරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා. සියලු කම්මාවරණ දුර වේවා. කායික මානසික සුඛී සුවපත් භාවයෙන් මේ ඡාතිය මුතුන් වූ නිබ්බාන සුවයෙන් නිවි සැනසෙන්නටම හේතු ප්‍රත්‍ය සැකසේවා කියලා අධිඨාන කරනවා. ඒත් එක්කම පින්වතුනි අවුරුදු 1800ක කාලයක් වැසී වැළලී යටපත් වෙලා තිබුණු මේ උතුම් සිරිසත් ධර්මයේ නැවත මතු කළ වදාලා වූ ගෞරවනීය අරහතුන් වහන්සේට මේ යුග මෙහෙවර තව බොහෝ කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නටම කායික මානසික සුඛී සුවපත් භාවය වේවා. මේ හෙළබීමේ තව ආර්ය උත්තම උත්තමාවියන් තව බිහි වේවා. මේ දහම කනවා කියලා මේ දහම් මගාසා මඟඵලලාභීන් බිහි වෙලා මේ සියලුම පින්වතුන්ටත් මේ ඡාතියේම නිරාමිස සෝය අධ්‍යකගෙන උතුම් වූ නිබ්බාන සුවේ නිවී සැනසෙන්නටම ධර්මතාවයේ සැකසේවා කියලා අපි සියලු දෙනාම අධිඨාන කරමු. හොඳයි පින්වතුනි, ඒ සියලු අධිඨානයන් අතරේ අපි මතක් කරන්නට ඕනේ 2025 සැප්තැම්බර් 27 ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා ශ්‍රීපාලි බැංකට් හෝල් මෙතනම තියෙනවා ගෞරවනීය අරහතුන් වහන්සේ විසින් සිදු කරන ධර්මදේශනයක්. ඒ ධර්මදේශනාවට ආරාධනා කළේ මම. මාගේ ස්වාමියා මිය ගිහිලා 3 මාසේ ධර්මදේශනා පින්කම විදිහටයි ඒක කළන්නේ. ඉතින් මේ සියලු පින්වතුන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ පින්කම සඳහා සහභාගී වෙන්නට කියලා. සැප්තැම්බර් 27 වෙනිදා උදේ 9 සිට 11 දක්වා මේ ස්ථානයේ අරිහතුන් වහන්සේ විසින් ධර්මදේශනාවක් සිදු කරනවා. එදා සෙනසුරාදා දවසක් සැප්තැම්බර් 27 උදේ 9ට. ඒත් එක්කම දෙසැම්බර් 25 සැප්තැම්බර් මේ 25 වෙනි 2025 සැප්තැම්බර් 22 බුද්ධ භාවනා වැඩසටහනේ වේදිගම ධර්මායතනයේ සාමාන්‍යයෙන් මම සෙනසුරු මේ සවුදට තමයි දේශනාව කරන්නේ. ඉතින් මේ සැරේත් සැප්තැම්බර් 22 වගේ වෙයි බොහෝ විට. ඒකටත් කැමති අයට මීරිගමට ඇවිල්ලා දේශනාවට සහභාගී වෙන්නට පුළුවන්. ඒත් එක්කම දැන් මේ මාසේ දේශනාව අද කළා. ආයි 27 අරහතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් 26 සෙනසුරාදා තමයි අපි නැවත දේශනාවක් සිදු කරන්නට ඉන්නේ. ඔක්තෝබර් 25 නේද සෙනසුරාදා. 5ද සෙනසුරාදා. ඔක්තෝබර් 5ද 6ද. සෙනසුරාදා දවසේ ඉන්නේ කවද්ද? 26 නේ. ඔව්. ඔක්තෝබර් 26 තමයි. හරි නේද? 25 නේ. හරි. ඔක්තෝබර් 25 තමයි එහෙමනම් දේශනාව වෙන්නේ. ලබන මාසේ ඔක්තෝබර් 25 සෙනසුරාදා තමයි ආයෙත් මම කරන දේශනාවක් මෙතන තියෙන්නේ. පැහැදිලිනේ? ඔක්තෝබර් 25 සෙනසුරාදා. ඉරිදට දාන්නත් හැදුවා. ආයෙත් සෙනසුරාදාටම දැම්මා. මේ ඉරිදටත් සමහරු ඉල්ලනවා ඉරිදට දෙන්න කියලා. ආයෙ 26ම දැම්මා. හොඳයි පින්වතුනි, ඒ දේශනා තියෙන ටිකත් මතක් කළා. එහෙනම් මේ වෙලාවේදී නැවතත් හිතේ හදයන් පිනාති පුණ්‍යං වෙලා ජනිත කරගත්තා වූ ඒ සියලු පින්පෙත් මේ නම් සඳහන් කළ සියලුම මේ අද දිනේ දායකත්වයේ සැපෙව්වා. ඉතින් විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ අය වෙනුවෙන් මේ පැමිණෙන පින්වතුන්මයි දානමාන කටයුතු බාරහාර කරගෙන කරන්නේ. ඒත් එක්කම මේ සියලු කටයුතු සංවිධානය කරගන්න අපිට මේ ශ්‍රීපාලි ආයතනයේ කාර්ය මණ්ඩලයත් විශාල සහයෝගයක් දෙනවා. ඒත් එක්කම මාත් එක්ක රැඳී සිටින දිලීප් මහත්මයා ඇතුළු ඒ සියලුම අය දැන් අවුරුදු ගණනාවක තිස්සේ බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් මේ සියලුම වීඩියෝ කටයුතු කරලා සේරම පරිමේ ඔය සංවිධාන කටයුතු බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන ඒ අයත් මේ යුග මෙහෙවරට ලොකු හවුහරණක් උදව්වක් උපකාරයක් වෙනවා. ඉතින් ඒ 20ක් 30ක් ඇතුළු මේ කණ්ඩායමේ ඉන්න සියලුම පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වේවා. සියලු කම්මාවරණ දුර වේවා. මේ ඡාතියෙදිම උතුම් වූ නිබ්බාන සුවය නිවි සැනසෙන්නටම හේතුප්‍රත්‍ය සැකසේවා කියලා අධිෂ්ඨාන කරමු. හොඳයි පින්වතුනි, ඒ සියලුම
අදිඨානයන් පුණ්‍යානුමෝදනාවන් සිහිපත් කරගෙන අපි මෙසේ පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සියලු දෙනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කොට මේ ඡාතියේදී මුතුම් වූ නිපාන සුවේ නිවි සැනසෙන්නටම හේතුපත්‍ය සැකසේවා කියලා අදිඨාන කරන සුවපත්ම වේවා කායික මානසික නිදුක් නිරෝගී සුවම වේවා.